අයබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. එදින දේශයට ප්‍රදේශයට සුමధుර වූ දහම් ආලෝකයක් සපයන දේවබන්දිය විහාරස්ථ වාර්ෂික වෙසක් මහා පෙරහැර මංගල්‍යයි 19 වන වරටත් බීදි සංචාරය කිරීම සඳහා සූදානමින් සිටින්නේ. දේවබන්දිය විහාරස්ථ මාධ්‍ය ඒකකය මීඩියා යුනිට් of දේවබන්දිය විහාරය තිසමහාරාම පන්නේගමුව දේවබන්දිය විහාරස්ථානයේ රුහුණු වෙසක් මහා පෙරහැර මංගල්‍ය 2026ත් සමගයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. ඉතින් මුලින්ම අපට දැක ගන්න පුළුවන් වෙනවා කස කණ්ඩායම. ඉතින් කස කණ්ඩායම කියන්නේ ශබ්දමය ආරම්භ අංගයක් පමණක් නෙවෙයි, ශූරත්වය, ආරක්ෂාව, ගෞරවය සහ සම්ප්‍රදායයකට ගැළපෙන සංස්කෘතික අංගයක් විදියට මම දකිනවා. ඉතින් ඒකම කස පිළිබඳව රසවත් කතාවක් තියෙනවා. කසයෙන් අකුණු සැර සංකේතවත් වෙනවා කියලා. ඉතින් අපේ නර්තනාචාර්යතුමා ඒ පිළිබඳව අදහසක් දැක්වුවොත් කොහොමද? ආයුබෝවන් නිවැරදි. ඔබතුමේ කිව්වා නිවැරදි. පෙරහැරක සංකේත බොහොමයක් භාවිතා වෙනවා. පෙරහැරක් පැවැත්වීමේ ප්‍රධාන අරමුණු අතර නිසි කලට වැසි ලබා ගැනීම ප්‍රධාන අරමුණක් වෙනවා. එතකොට ඒ අරමුණ මුදුන්පත් කරගනිමින් පෙරහැරේ මුලින්ම ගමන් ගන්නා මේ කසකණ්ඩායමෙන් ඒ වැස්සේ අකුණු හඬ කියන ශබ්දය නිරූපණය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අකුණු පහරක තියෙන වේගවත් හඬක් මෙහින් නිරූපණය වෙනවා. එතකොට ඒ වගේම මේ ශබ්දය ඈතට විහිදිලා යනවා. එතකොට දෙපැත්තේ ඉන්න නරඹන්නන් දන්නවා දැන් පෙරහැර ළඟ එනවා පිටත් වෙලා තියෙන්නේ කියලා. එතකොට මේක කස කියන එක පෙරහැර පටන් ගත්තා කියන සංකේතයක් නිරූපණය වීමකුත් මෙහිදී සිද්ධ වෙනවා. ඒ වගේම මම හිතන්නේ කස මගින් අශුභ බලවේග දුරු කරමින් සුබත්වයට මඟ සලසන බවට ජන විශ්වාසයක් තියෙනවා. ඒ වගේම පෙරහැර පැමිණෙන බව දෙපස ජනතාවට දැනුම් දීමක්. මම හිතන්නේ අපිට ඈතින් දිස් වෙනවා ගිනි බෝල. ඊළඟට අපිට තිරේ දිස් වෙනවා හග්ගෙඩි නර්තනාංගය. නැටම ගැන කියන්නන්නේ. ඉතින් හග්ගෙඩි නර්තනාංගය පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්න අපේ මනෝජ් සර් සූදානම්ෙන් ඉන්නවා. හග්ගෙඩිය කියලා කියන්නේ මංගල වස්තුවක්. එතකොට පෙරහැරක මුලින්ම සංකය කියන මේ වස්තුව අරගෙන යෑමෙන් සශ්‍රීකත්වයේ සෞභාග්‍ය කියන එක සංකේතවත් කරන්න පුළුවන්. ඒ වගේම සංකය කියන මංගල වස්තුව මූලික කරගනිමින් අපේ නර්තන සාහිත්‍යයේ වන්නම් පවා රචනා වෙලා තියෙනවා, ගාහක වන්නම කියලා. ඒ වගේම ඉවෝනිමිස් මෙතන අපට තවත් සංකේතයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මුලින් ගමන් කරා කස, එතනින් අකුණු හඬ වගේම මෙතනිනුත් විශාල ශබ්දයක් ගෙරවීමේ හඬ මෙතනින් සංකේතවත් කරන්න පුළුවන් අපට. ඒ වගේම තිස්ස මහාරාම පන්නේගමුව දේවබන්දිය විහාරස්ථ
රුහුණු මහා වෙසක් පෙරහැර මංගල්‍ය 2026 උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීගෙන යන මේ මොහොතේ ඉතින් දිස් වෙනවා ගිනි බෝල. ඉතින් මේ කලාංගය ඊටමත් දක්ෂ විදියට පුරුදු පුහුණු කරපු ආකාරයක් තමයි පෙනී යන්නේ. ඉතින් අපේ පුංචි දරුවන් පවා මේ විශේෂාංගයට ඉදිරිපත් වෙලා සිටිනවා. ඉතින් ගිනි බෝලත් එක්ක කරන සෙල්ලම හරි අපූර්ව එකක්. ඒක ලස්සන වුණාට ඒ වගේම භයානක ක්‍රීඩාවක්. ඉතින් ගිනි බෝල කියන්නේ පෙරහැරක ආලෝකය හා රංගනයක් පමණක්ම නෙවෙයි ආරක්ෂාව, භක්තිය හා උත්සවීය ශ්‍රී විභූතිය නිරූපණය කරන සංකේතමය අංගයක් විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම ගින්න ආලෝකයේ සහ ඥානයේ සංකේතයක් විදියට තමයි සලකන්නේ. ඒ නිසා ගිනි බෝල මගින් අඳුර, අශුභත්වය සහ නරක බලවේග දුරු කිරීමක් තමයි සිදු වෙන්නේ. ඉතින් අපේ පුංචි දරුවන් පවා මනා හසුරු කුසලතාවයෙන් යුක්තව ඒ රංගනයේ යෙදෙන ආකාරයක් තමයි පෙනී යන්නේ. ඉතින් පෙරහැරක සුවිශේෂී අංගයක් විදියට සහ උත්කර්ෂවත් අංගයක් විදියට මුලින්ම ආරම්භයේදීම අපිට දැක ගන්න පුළුවන් ගිනි බෝල විශේෂාංගය. රාත්‍රී පෙරහැරවල ගිනි බෝල අලංකාර දෘශ්‍ය ප්‍රභවයක් නිර්මාණය කරමින් උත්සවයේ ශ්‍රී විභූතිය හා ගම්භීරත්වය ප්‍රකට කරනවා. මම හිතන්නේ මනෝජ් මහත්මයා පැරණි යුගයේදී ආලෝක සැපීමේ සම්ප්‍රදායක් විදියට තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. පසු කාලීනව මේක සම්ප්‍රදායක් විදියට අපේ පෙරහැරවලට එකතු වුණා වෙන්න බැරිද? ඔව්, අත්ත වශයෙන්ම ඒ තමයි වෙන්න පුළුවන් කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම ඉවෝනි අර අපි මුලින් කතා කරපු වැස්ස කියන සංකේතය තවමත් යනවා. අකුණු හඬ, ගෙරවීම, ආලෝකය ඒ කියන සංකේතات එක තමයි මේ මුලින් එකටම මෙම අංග බැඳී පවතින්නේ. මම පොඩක් බාධා කරනවා, සමා වෙන්න. අපිට පෙනී යනවා මේ මනා කුසලතාවයකින් යුක්ත රංගන ශිල්පියෙක්. බලන්න එතන තියෙන ඒ ශක්තිය, ඒ හැකියාව අපිට සාමාන්‍යයෙන් හිතන්නත් අමාරු දෙයක්. ඉතින් ඒ කුසලතාව අපි අගය කරන්න ඕන. මනා පුහුණුවීම් කටයුතු කරපු දක්ෂ පුහුණුකරුවෙකුට විතරයි මෙහෙම කරන්න පුළුවන්. ඉතින් උදයන් මනෝජ් මහත්මයා ඒ පිළිබඳව යමක්. ඇත්තටම ඔබ කිව්ව දේ තමයි මමත් කියන්න උත්සාහ කරේ. මේ වගේ දෙයක් මනා පුහුණුව නැතුව කිසිම වෙලාවක කරන්න අපහසුයි. ඒ වගේම මේ පුහුණුවීම් කරන අතරතුරේ මේ ශිල්පියාට කොතරම් කරදර වෙන්නට ඇතිද කියලාත් අපි පොඩ්ඩක් මතක් කරගත යුතුයි. උත්සාහය, මහන්සිය, කැපවීමේ ප්‍රතිඵල ඔහු අද නෙලා ගන්නවා. ඉතින් මනා පුහුණු කුසලතාවයකින් යුක්ත රංගන ශිල්පීන් රංගනයේ යෙදෙන ආකාරය අපිට පෙනී යනවා. ඉතින් සුපැහැදිලි දසුන් සමගින් සජීවීකරණය කිරීමට අයිඩියා වීඩියෝ ප්‍රොඩක්ෂන් චතුර මහේෂ් සහෝදරයා ඇතුළු පිරිස සූදානමින් ඉන්නවා. මීඩියා යුනිට් ඔෆ් දියබැන්දි විහාරය, තිසමහාරාම පන්නේගමුව දියබැන්දි විහාරස්ථානයේ රුහුණු වෙසක් පෙරහැර මංගල්‍ය මාධ්‍ය ඒකකය. විශේෂයෙන්ම මේ ගිනි බෝල සම්බන්ධ කතා කිරීමේදී තවත් දක්ෂ නර්තන ශිල්පියෙක් නර්තනයේ යෙදෙන ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. මනෝජ් මහත්මයා, මම හිතන්නේ බලන්නින් අයගෙන් අත්පොළ සන්නාදයක්වත් ලබා දුන්නා මේ ශිල්පීන්ට හරි වටිනවා. මොකද හරි අමාරු දේවල් කරන්නේ. නරඹන්නන්ගෙන් ලැබෙන ප්‍රචාරය තමයි නර්ත ශිල්පීන්ගේ ලොකුම අගය කිරීම වෙන්නේ. ඔව්, ඒක ඇත්ත. මම හිතන්නේ මේ පෙරහැරේ අමාරුම කාර්යය වෙන්න ඕන. බලන් ඉන්න විදියට මේ ගිනි බෝල නර්තනයේ ඒ රංගන කුසලතා, මනා රංගන කුසලතාවයන්ගෙන් හෙබි ඒ දක්ෂ ශිල්පීන් තමයි ඒ සමුගෙන යන්නේ. ඉතින් මීළඟට පුන් කලස් විශේෂාංගය තමයි මීළඟට අපිට සම්බන්ධ වෙන්නේ. ලාංකේය පෙරහැර සංස්කෘතියේ
පුන් කලස් කියන්නේ සෞභාග්‍ය සහ සම්පූර්ණත්වයේ සංකේතයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහිදී සංස්කෘතික වශයෙන් අර්ථවත් කෙරුණ පවිත්‍රත්වය දේශයට ප්‍රදේශයට සුමధుර දහම් ආලෝකයක් සපයන දියබැඳිය විහාරස්ථ ශ්‍රී රත්නපාල දහම් පාසල මූලික කොටගෙන තමයි අද මෙසේ මේ පෙරහැර මංගල්‍ය ඉතා සාර්ථකව පවත්වනු ලබන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන විහාරස්ථානයේ විහාරාධිපති යතිවරයාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්යාණී වංශ පාර්ශ්වයේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික අංජලි පව්ව රජ මහා විහාරය පන්නේගමුව දියබැඳිය විහාරය අකුරුගොඩ සිරි මංගලාරාම යන විහාරත්‍රයාධිපති පූජ්‍ය මාගම මහානාම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ අනුශාසනාව මඟ පෙන්වීම මත තමයි මෙසේ මේ ආකාරයේ උත්කර්ෂවත් වූ පෙරහැර මංගල්‍යයක් වීදි සංචාරය කරනුයේ. සේසත් මරායුධ මුතුකුඩ. ඉතින් සේසත් කියන්නේ රාජකීය ගෞරවය සහ ආරක්ෂාව සංකේතවත් කරන්නක්. ඉතින් ඒත් එක්කම ලෞතර තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සම්බුදු සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවෙන ඒ රූප පෙළක් තමයි දිස්වන්නේ. පෙරදිග තූර්ය වාදක කණ්ඩායම මේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හා කලා උරුමය රැක යන වැදගත් සංස්කෘතික සංකේතයන් දැක් ගන්න පුළුවන්. ඉතින් දවුල, තම්මැට්ටම, හොරණෑ, උඩක්කි, බෙර, ශංඛ, තාලම්පට මේ තූර්ය වාදක කණ්ඩායම් වල සාමාන්‍යයෙන් භාවිත වෙනවා. ඉතින් මනෝජ් මහතා මේ පිළිබඳව ඔබේ අදහස්. පෙරදිග තූර්ය වාදක කණ්ඩායමක අඩංගු වෙනවා පංච තූර්ය වාදනයක්. ඒ කියන්නේ ආතත, විතත, විතතාතත, ඝන සුචිර කියන පංච වර්ගයේම වාදනයන් මේකේ දැක් ගන්න පුළුවන්. මේ විචිත්‍රවත් බාලිකාවන් මේ සෑම වාද්‍ය භාණ්ඩයක්ම ඊටමත් අලංකාර වාදනය කරන ආකාරය අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම මෙය පන්නගඹු රාජකීය විද්‍යාලයේ සිසුවියන් බව අපිට පැහැදිලි.
මේ වෙනුවෙන් එම පාසලේ නර්තනාචාර්යතුමියත් විදුහල්පතිතුමිය ඇතුළු පිරිස විශාල වශයෙන් මහන්සි වී ඇති බවක් අපට දැක් ගන්න පුළුවන්. ඒ වගේම පෙරහැරේ ගමන් රිද්මය මනා ආකාරයෙන් පවත්වා ගැනීම සහ ආගමික ගරුත්වය අපිට දැක ගන්න පුළුවන්. ඈතින් අපිට දර්ශනය වෙනවා මහ බබා අපි කවුරුත් කැමති චූටි බබාලා හැම ආස කරන ලස්සන විශේෂාංගයක් මහ බබා ඉතින් ගෞරවනීය අංගයක් නෙවෙයි ජනතාවට විනෝදාස්වාදය වෙනුවෙන් ගොඩනැගුණු විශේෂාංගයක් විදියට මහ බබා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඊවෝනි මෙතෙන්ට එකතු කළ යුතුයි මහ බබා කෝලම කියන එක මුලින්ම සම්ප්‍රදායකට එකතු වෙලා තියෙන්නේ සබරගම සමන් දේවාලයෙන්. එතකොට මේ මහ බබා කෝලම පෙරහැරේ මුලින් ගමන් කිරීමෙන් අර්ථ ගැන්වෙනවා මේ පෙරහැර සම්බන්ධ වෙන සියලු දෙනාටත් ප්‍රදේශවාසී සියලුම දෙනාටත් ඇතිවන්නා වූ සියලු විපත් තියෙනවා නම් ඒ සියලු දේවල් නැති වෙන බව මේ මහ බබා කෝලමෙන් සංකේතවත් වෙනවා. ඒ වගේම මේ මහ බබා කෝලමේ මුහුණු දෙකක් ඉදිරිපස සහ පිටුපස මුහුණු දෙකක් ඇතිව නිර්මාණය කරගෙන තිබෙන මහ බබා තමයි සමන් දේවාලයේ මුලින්ම ගමන් කරලා තියෙන්නේ. ඒ වගේම දියබැන්දිය වෙසක් මහා පෙරහැර 2026 මේ ස්ථානයට වැඩම කළ වෛශාඛ්‍ය වැලිගත් ශ්‍රී ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දම්සර අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ පූජ්‍යපාද බැරගම ඥානතිලක නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ දෙපා නැමද මේ අවස්ථාවට පිළිගනු ලබනවා. මං හිතන්නේ මේ නර්තනාංගයේ මුතු ඇඳුම් හේවිසි වෙන්න ඕන. එදින මුතු රිදී සහ දිලිසෙන අලංකාර වලින් සැරසුණු ඇඳුම් වගේම හේවිසි බෙර දවුල් සහ හොරණ ආදීන් සැදුම්ලත් දැකුම් කළු නර්තනාංගයක් ඉතින් ප්‍රසන්න මුහුණුවනින් යුක්තව ඔවුන් රංගනයේ යෙදෙන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. මේ මුතු ඇඳුම් හේවිසිය පහතර නාට්‍ය සම්ප්‍රදායට තමයි අයත් වෙන්නේ. සාමාන්‍යයෙන් හේවිසියක වාදනය වෙන්නේ දවුල තම්මැට්ටම හොරණෑම කියන වාද්‍ය භාණ්ඩ තුන. ඒ වගේම මෙම හේවිසි කණ්ඩායමේ අපිට විශේෂයෙන් දැක් ගන්න පුළුවන් වෙනවා පහතරට වෙරයක්. ඒ නිසා මේක පහතර නාට්‍ය සම්ප්‍රදායට අයත් හේවිසි වාදනයක් විදිහට තමයි අපිට සලකන්න පුළුවන් වෙන්නේ. ඔය ඉතින් මනා පුහුණුවකින් සහ ශික්ෂණයකින් යුතුව තාලයට බෙරයට පාද තබමින් ඔවුන් රංගනයේ යෙදෙන ආකාරයක් අපිට පෙනී යනවා. එවැගේම සවරම් නර්තනය තමයි මිළඟට ශ්‍රී ලාංකේය පෙරහැර හා ජන කලා සම්ප්‍රදායට අයත් විශේෂ නර්තනාංගයක්. පෙරහැරේ අලංකාරත්වය සහ ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට සමත් වන මිහිපිට සුරංගනාවන් බඳු සිනහමුසු මුහුණින් රංගනයේ යෙදෙන මනරම් වූ බාලිකාවන් පිරිසක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කාන්තා ලාලිත්‍ය උපරිමයෙන් පවතින අපේ චූටි දැරියන් පවා අලංකාරවත් ලෙස රංගනයේ යෙදෙන ආකාරයේ මනෝජ් මහතා අපිට පෙනී යනවා. සවරම් නර්තනය කියලා කියන්නේ කැබිනටුම් වලට අයත් නර්තන විශේෂයක්. මෙම නර්තනයේ විශේෂත්වය වන්නේ අතේ තියෙන ලස්සන සවරම. ඒ සවරම රැලි දාලා ඒ සවරමෙන් රටාමවන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය වන්නේ. ඒ වගේම මේ නර්තනය තුළ අපට කුඩා බාලිකාවන් රාශියක් දැක් ගන්න පුළුවන්. ඒ අයගේ ලාලිත්‍ය මේ නර්තනය තුළින් දිස්සෙනවා. මේ නර්තනය තුළ ඒ අයගේ ලාලිත්‍ය පිළිබඳ මේ සවරමෙන් කොහොමද රටාමවන්නේ කියන ගායනයන් දැක් ගන්න පුළුවන්. එවැනි වූ විවිධ වූ තාල රූපවලට ලස්සන නාදමාලාවල් වලට මේ සවරම් නර්තනයේ ගායනාවල් අපිට දැක් ගන්න පුළුවන්.
ඉතින් පෙරහැරක දර්ශනීයත්වය විචිත්‍රත්වය ඉහළ නංවන්නට ඉතින් අපිට මිලකට දැක ගන්න පුළුවන් වෙනවා. කිරිවෙහෙර කතරගම කිරිවෙහෙර සාලිය ඉතින් සාලිය තමයි අභිමානවත් වූ ආකාරයට දියබැඳිය පෙරහැර දියබැඳිය වෙසක් පෙරහැර මංගල්‍ය 2026 අපිට පළවෙනියටම දැක ගන්න පුළුවන් වෙනවා සාලිය හස්තියා. ඉතින් ගාම්භීර විදියට තාලයට අඩිය තබමින් යන ආකාරයක් තමයි දිස්වන්නේ. ඉතින් මනෝජ් මහතා හස්තීන් දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්න හැලුනේ. ඉතින් බලන්නකෝ එයා යන ගම්භීරත්වය පෙරහැරේ පළවෙනියටම රජා වගේ තේජසින් යන ආකාරය. ඉතින් තවත් අලංකාරවත් වූ විශේෂාංගයක් තමයි ඉදිරිපත් කෙරෙන්නේ. මම හිතන විදියට විෂ්ණු මල් අස්න වෙන්නට ඕනේ. විෂ්ණු මල් අස්න නර්තනාංගය තමයි ශ්‍රී ලංකාවේ දේව නැටුම් හා පෙරහැර උරුමයේ අලංකාර අංගයක් ලෙසට මෙය සලකන්න පුළුවන්. දේව ඇදහිල්ල දේව විශ්වාසය ලංකාවේ අතීතයේ පටන්ම පැවතෙන දෙයක්. ඉතින් විෂ්ණු දෙවියන් කියන්නේ උපුල්වන් දෙවියන්. එහෙම නැත්නම් ලාංකේය බුද්ධ ශාසනය සුරකින්න ප්‍රධාන දෙවි කෙනෙක් විදියට සලකනවා. ඉතින් මනෝජ් මහතා අපි දැන් සැරසෙන්නේ වඩිකපුරයට යන්න. ඔන්න වඩිකපුර දේශෙන් බමුණු ටිකක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ක්‍රිස්තපූර්ව 6 වෙනි සියවසට පෙර එනම් සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවන්නට පෙර කාලවකවානුවේ ඉන්දියාවේ පැවති ප්‍රබලතම ආගමික සම්ප්‍රදායක් තමයි බ්‍රාහ්මණ ආගමික සම්ප්‍රදාය. ඉතින් මනෝජ් මහතා බලන්නකෝ ඒ අපූර්ව දර්ශනීය වූ නර්තනාංගය වීථි සංචාරය කරන ආකාරය. වඩිකපට්න නර්තනයේ සෝනියම් ශාන්තිකර්මයේ තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ පහතර සම්ප්‍රදායට අයත්. වඩික දේශයෙන් ආපු බමුණන් පිරිසක් තමයි නර්තන යෙදෙන ආකාරයක් දැක්වෙන්නේ. හිසට මුණ්ඩාසනයක් බැඳලා බමුණු ආකෘතියක් තමයි ඔවුන්ගේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට මේ වෙලාවේ මතක් වෙනවා ඉන්දියාවේ තිබුණා ಭಾರತೀಯ සමාජයේ පැරණි ಭಾರತೀಯ සමාජයේ තිබුණා බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියලා සමාජය කොටස් 4කට වර්ණයකට බෙදලා තිබුණා. ඉතින් ඒකී සම්ප්‍රදායේ ශේෂ වූ කොටස් තමයි ඒ ආකාරයට කලාංගයක් විදියට නිර්මාණය වෙලා ඉදිරිපත් වෙන්නේ. මංගලම් නර්තනය පිළිබඳව කතා කිරීමේදී උඩරට නර්තන සම්ප්‍රදායට අයත් නර්තනයක් විදියට මේ කතා කරන්න පුළුවන්. සාම්ප්‍රදායික උඩරට ඇඳුම් ආභරණ සහ හේවිසි බෙර දවුල් හොරණෑ වාදන සමග ආශිර්වාදය සහ ශුභත්වය පෙන්눔 කරන නර්තනාංගයක් ලෙස දැක ගන්න පුළුවන්. මම හිතන්නේ මහත් ජවයකින් යුක්තව ඔවුන් රංගනයේ යෙදෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මංගලම් කියලා කියන්නේ මගුල් නර්තනයක්. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මුදුන් පමුණවා ගැනීම සඳහා ප්‍රථමයෙන්ම කරන ලබන නර්තනයක් විදිහට තමයි අපි මංගලම් නර්තනය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේක මේ ආකාරයට සරලව ගියාට ඊටමත් සංකීර්ණ ශාස්ත්‍රීය නර්තනයක් විදිහට අපිට සලකන්න පුළුවන් උඩ නර්තන සම්ප්‍රදායේ තියෙන. විවිධ වූ චිත්‍රූප වලට වුණිමිස් මේක නර්තනය කරනවා. අපි නර්තනයේ භාෂාවෙන් කියනවා නම් පස්තිත, දෙතිත, තනිතිත වැනි චිත්‍රූප වලට මේ මංගලම් නර්තනය අපිට දැක් ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී මේගොල්ලෝ සුළු තනිතිතට කියන්නේ ඕඩියේ මංගලම් ඕඩියේ නර්තනය කිරීමක් අපිට දැක් ගන්න පුළුවන්. බෙරයට, තාලයට, තිතට ඔවුන්
මනා වූ කුසලතාවයෙන් යුක්තව අඩිය තියෙන ආකාරයක් පෙනී යනවා. ඉතින් මනා ජවයකින් යුක්තව වුන් රංගනයේ යෙදෙනවා. ඉතින් බොහොම අපූරු කලාංගයක් විදියට තමයි මේ මංගලම් නර්තනාංගය දැක ගන්න පුළුවන් වෙන්නේ. සිනහ මුසු මුහුණින් ඔවුන් තවමත් රංගනයේ යෙදෙනවා. ඉතින් දියබැඳිය විහාරස්ථ වාර්ෂික වෙසක් මහා පෙරහැර මංගල්‍ය ඔවුන් මේ ආකාරයට තමයි විචිත්‍රවත් කරනුයේ. ඉවෝනිමිස් අපි සඳහන් කරනවා මේ නර්තන ශිල්පීන් ගැන විතරයි අපි නිතරම කතා කරන්නේ. නමුත් මේ වාදන ශිල්පීන් ගැන අපි මතක් කළ යුතු වෙනවා. මේ නර්තන ශිල්පීන්ට හරියට නටන්නට ඔවුන්ගේ දෑත වෙහෙසවමින් මේ බෙරපද වාදනය කරන වාදන ශිල්පීන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒගොල්ලෝ නැත්තම් මේ බෙර වාදන ශිල්පීන් බෙර වාදනය නැත්තම් නර්තනයක් ඇත්තටම නැහැ. ඉතින් මේ සියලුම දසුන් සුපැහැදිලි දසුන් ඔබ වෙත ගෙන එන්නේ මීඩියා යුනිට් ඔෆ් දියබැඳි විහාරය මා දේකකය මගින් තිසමහාරාම පන්නේගමුව දියබැඳි විහාරස්ථානයේ රුහුණු මහා වෙසක් පෙරහැර 2026 සමගයි ඔබ අප මේ ඒකාත්මික වී සිටින්නේ. ඊළඟට සුරඹා වල්ලිය වෙන්නට ඕනේ. අලංකාරවත් වූ ඇඳුමින් රංග වස්ත්‍රාභරණ වලින් සැරසුණු බාලිකාවන් පිරිසක් සිනහ මුසු මුහුණින් රංගනයේ යෙදෙන ආකාරයක් අපිට පෙනී යනවා. ඉතින් මනා වූ කාන්තා ලාලිත්‍ය පෙන්눔 කරන පහතරට නර්තනාංගයක්ද මනෝජ් මහතා මේක? පහතර නර්තන සම්ප්‍රදායේ කෝලම් මඩුවේන සබනටමක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ස්ත්‍රී ලාලිත්‍ය, කාන්තා ලාලිත්‍ය විදහා දැක්වෙන නර්තනයක් විදිහට තමයි අපිට මේ සුරබාවල්ලි නර්තනය හඳුන්වන්න පුළුවන්. ඊටමත් ලස්සන නාදමාලා ඉවෝනිමිස් මේකේ තියෙන මේ යන රෙගුම් ගුදත්ගත් තාලෙට අපේ ලස්සන නාදමාලාවන් දැක් ගන්න පුළුවන්. අපිට කවියකින් ඉදිරිපත් කරොත් මනෝජ් මහතා දැතින් පන්දු උඩ දමමින් නොවලසිනා මෑතින් සිට නාටා පද නිවරදි ලෙසිනා මේ දැන් සාබේ සිටිනා සැම සන්තෝසිනා දැසින් බාලන් සුරබාවල්ලිය නාටනා. ඉතින් සුන්දර යුවතියන්ගේ චලන රටාවන් සහ වර්ණවත් මනරම් රංග වස්ත්‍රාභරණ වලින් පෙරහැරට අමුතු රිද්මයක් ලබා දෙන නැටුමක් තමයි සුරඹා වල්ලිය කියන්නේ. මනෝජ් මහතා මේ ලී කෙලි නර්තනාංගය තමයි. ඉතින් බාලක බාලිකා දෙපිරිසම මං හිතන්නේ මේකට සහභාගී වෙනවා. පෙරහැරට සජීවී උද්‍යෝගමත් භාවයක් ලබා දෙනවා පෙනී යනවා. ලී කෙලි කියන්නේ ඉවෝනිමිස් ජව සම්පන්න ගැමි නැටුමක්. ඒ කියන්නේ කෙලි වර්ගයට යත් ගැමි නැටුමක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඔබට පේනවා ඇති ලාලිත්‍ය කියන එක පොඩ්ඩක් පසකලා ටිකක් ජවයෙන් නර්තන යෙදෙන ආකාරයක් දැක් ගන්න පුළුවන්. ඒක සමාන ලී අතේ ඇතිව ඕන් ලී වලට එකට තට්ටු කරමින් නර්තන යෙදෙන ආකාරයක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම මට මෙහෙම කරුණක් මතක් වෙනවා. පුරාණ යුධාභ්‍යාස සහ ජනකලා සම්ප්‍රදායන් නිරූපණය වෙන කලාංගයක් විදියටත් මං හිතන්නේ මේ ලී කෙලි නර්තනාංගය හඳුන්වන්න පුළුවන් නේද? ඔව් කෙලි නර්තනයක් කියනකොට අතීතයේ පටන් ගත්තු හරඹ වලින් ගත්තු පද කොටස් අලලා මේ ලී කෙලි නර්තනය ප්‍රභවය ලැබුවා කියලාත් විශ්වාස කරන්න පුළුවන් අපිට. ඉතින් ලී කෙලි නැටුම එහෙම යද්දී ඈතින් දිස්සෙනවා මං හිතන්නේ කලස් පාලිය වෙන්නට ඕනේ. කලස් පාලිය ශ්‍රී ලාංකේය පෙරහැර හා ආගමික සංස්කෘතියට අයත් සම්ප්‍රදායික නර්තනාංගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් පෙරහැරේ විචිත්‍රත්වය, මනරම් බව, දර්ශනීයත්වය විදහා දැක්වෙන තව
සංස්කෘතික කලාංගයක් ලෙසට මේ කලස් පාලිය අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් ඉවෝනිමිස් කලස්මා පාලිය කියන එක සන්නි අකුමේන නර්තනාංගයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. පහතරට ප්‍රධාන ශාන්ති කර්ම තුනෙන් සන්නි අකුමට විශේෂ තැනක් කියවෙනවා. ඒ සන්නි අකුමේ පාලි 12ක් සහ සන්නි 18ක් අන්තර්ගත වෙනවා. ඒ පාලි 12න් එක් පාලියක් විදිහට තමයි අපිට මේ කලස් පාලිය හඳුන්වන්න පුළුවන්. මේකේ විශේෂත්වය වන්නේ අතේ කලසක් තියෙනවා. ඒ වගේම ඔවුන් පැලඳගෙන සිටින වෙස් මුහුණ කාන්තා වෙස් මුහුණක්. ඒක අර්ථ ගැන්වෙනවා මේ කලස පොළව මහී කාන්තාවගේ අනුහසින් ආවා කියලා තමයි සංකේතවත් වෙන්නේ. ඒ නිසා තමයි කාන්තා රූපයකුත් ඇතිවන විදිහටත් කලසක් අතැතිව නර්තනයේ යෙදෙන්නේ. ඔන්න ඉතින් මොන කෝලමක්ද මේ? බලන්නකෝ කෝලමක් යනවා පාර දිගේ. කෝලම් නම් මිස් හැමතැනම මේ කෝලම් එන්නේ පහතරට සම්ප්‍රදායේ කෝලම් අඩුව ආශ්‍රිතව. ඔය ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අද අපිට ප්‍රසිද්ධ වේදිකාවේ කෝලම් දැක ගන්න පුළුවන්. කෝලමක් කියනකොටම අපට අර්ථ ගැන්වෙනවානේ ඉවෝනි මිස් විහිළුවක් කියන එක. එතකොට මේ කෝලම් චරිත තුලින් සමාජයට විවේචනයට ලක් කළ යුතු තැන් විහිළුවට ලක් කළ යුතු තැන් මේ චරිත හරහා විවේචනය කරලා තියෙනවා. ඉතින් මේ කෝලම් නර්තනය කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණි ජන නර්තන හා නාට්‍ය සම්ප්‍රදායට අයත් වන අපූරු කලාංගයක්. නර්තනය රංගනය හාස්‍ය එකම තැනක කැටි වූ රසවත් විශේෂාංගයක් විදියට දක්වන්න පුළුවන්. මුතු ඇඳුම් හේවිසි කණ්ඩායමක් තමයි අපිට නැවතත් දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අලංකාරවත් වූ රංග වස්ත්‍රාභරණ වලට තමයි මේදී ප්‍රමුඛ ස්ථානයක් ලැබිලා තියෙන්නේ. මුතු ඇඳුම් හේවිසි ඉතින් නර්තනාංගයේ ඇඳුමෙන්ම නම් කිරීම තුල අපිට එය පැහැදිලි කරගන්න පුළුවන්. කලින් සඳහන් කළා වගේම හේවිසි වාදනයට අයත් වෙනවා ප්‍රධාන වශයෙන්ම දවුල තම්මැට්ටම හොරණෑම කියන වාද්‍ය භාණ්ඩය. මෙතනදී මේ පහතර නර්ත සම්ප්‍රදායටත් මුතු ඇඳුම් හේවිසියක් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම රුහුණු මහා කතරගම දේවාලයේ මද්දු හස්තිරාජයා ගම්බීරවත් වූ ආකාරයට පෙරහැරේ වීදි සංචාරය කරන ආකාරයක් තමයි පෙනී යන්නේ. මං හිතන්නේ අලංකාරවත් වූ සාම්ප්‍රදායික නර්තනාංගයක් ඉදිරිපත් වෙනවා. කාන්තා ලාලිත්‍ය උපරිමයෙන් දැක ගන්න පුළුවන් මිහිපිට සුරංගනාවන් බදු නර්තන රංගන ශිල්පිනියන් රිද්දි බිසව් නර්තනාංගය තමයි. රිද්දි බිසව් කියන්නේ ලාංකේය ජන කලා සංස්කෘතිය තුල දැකගත හැකි රාජකීය කාන්තා චරිතයක් වෙන්න ඕන. ඉතින් රාජකීය හා අලංකාර ඇඳුම් පැළඳුම් මුතු සහ රන් දිලිසෙන ආභරණ වලින් සැරසුණු ගෞරවනීය ආකාරයෙන් ගමන් ගන්නා බාලිකාවන් පිරිසක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මනෝජ් මහත්මයා රිද්දි බිසව් කියලා හඳුන්වනවා ඉවෝනි මිස්. තවදුරටත් විල්ලෝඩි දේශයේ හිටපු වඳ බිසව් 7 දෙනෙක් පිළිබඳව අපේ රිද්දි යාගය කියන ශාන්ති කර්ම සාහිත්‍යයත් එක්ක කතා කරද්දී එතනදී බිසව් 7 දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ රිද්දි බිසව් 7 දෙනාගේ නර්තනයන් අල්ලා තමයි මේ නර්තනය නිර්මාණය කරලා තියෙන්නේ. ඈතින් දිස්වෙනවා පතුරු නර්තනය ශ්‍රී ලාංකේය ජන කලා සම්ප්‍රදායට අයත් සුවිශේෂී වූ නර්තනාංගයක් විදියට පතුරු නර්තනය හඳුන්වන්න පුළුවන්. ඉතින් නිමහත් ජවයෙන් සහ ශක්තියෙන් යුක්තව අලංකාරවත් රංගනයේ යෙදෙන ආකාරයක් තමයි අපිට දිස්වන්නේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ පතුරු නර්තනය කියන එකත් ජව සම්පන්න වූ ගැබි නර්තනයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ජීවන වෘත්තියකින් බැහැර වූ විනෝදාස්වාදය අරමුණු කරගත ගැබි නටුමක් විදිහට හඳුන්වන්න පුළුවන්.
කෙලි නර්තනයක් විදිහට ඊටම ජව සම්පන්නව නර්තන යෝජනාකාරයක් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මේ පතුරු නර්තනය තුලදී. පතුරු නර්තනය සාමාන්‍යයෙන් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම නර්තනය කරන්න පුළුවන් ඉවෝනිමිස්. මෙතෙන්දී අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ බාලිකාවන් පිරිසක් විදිහට. නැත්නම් නර්තන ශිල්පිනියන් පිරිසක් තමයි මේ පතුරු නර්තනයේ යෙදෙන්නේ. ඒ වගේම මැදපේලියේ තාලම් නර්තනය දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මිශ්‍ර ගැමිණැටුමක්. තාලම් පතුරු මිශ්‍ර නර්තනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. තාලම් කියලා කියන්නේත් පතුරු වගේම ජව සම්පන්නව නර්තනයේ දෙන්න ගැමි නර්තනයක්. ඒ වගේම මට මේ නර්තනාංගය දිහා බලද්දී මනෝජ් මහත්මයා ඒ බලන්නේ වස්ත්‍රාභරණ රංග වස්ත්‍රාභරණ වල විලාසය කාන්තා ලාලිත්‍ය කියන දේ උපරිමයෙන්ම පෙන්නන රංග වස්ත්‍රාභරණ සහිත නර්තනාංගයක් විදියට මම හිතන්නේ දර්ශනීය නර්තනාංගයක් විදියට දැක ගන්න පුළුවන්. ඒ කාන්තා ලාලිත්‍යයට ජව සම්පන්න බව එකතු වුණාම කොච්චර ලස්සනද නේද? ඔව් ඇත්තෙන්ම මම පෞද්ගලික ජීවිතයේ කැමැතිම විශේෂාංගයක් තමයි මේ සලු පාලිය. ඉතින් ඉස්සර නම් චූටි කාලේ නම් හරි බයයි. හැබැයි දැන් බොහොම විනෝදාස්වාදයේ සපිරුණු අලංකාරවත් නිර්මාණයක් කලාංගයක් නර්තනාංගයක් තමයි මේ සලු පාලිය කියන්නේ. ඉතින් සලුවක් කරේ දාගෙන හාස්‍ය ජනක යක් මූණක් එක කරන මේ අලංකාරවත් වූ නර්තනාංගය පිළිබඳව මනෝජ් මහතා ඉතින් අදහසක් ඉදිරිපත් කරොත් මම ඕන පූර්ණයක් කරන්න කැමතියි වෝනිමිස්. සලුවක් දාගෙන ඉන්නවා කියලා ඔබතුමිය සඳහන් කරා. ඇත්තට මේ සලුව දාගෙන ඉන්නේ නිකන් නෙමෙයි. මේ සලුව දාගෙන ඉන්නේ පත්‍රි දෙවියන්ට. පත්‍රි දෙවියන්ට සලු සැල්මක් තමයි මේ සලුවෙන් කරන්නේ. ඒ වගේම මේ මුහුණ සන්නි අකුමේන පාලි 12ට අයත් එක් පාලියක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. හාස්‍ය ජනක විදිහට මේ මුහුණ නිර්මාණය වෙලා තියෙන්නේ. නරඹන්නන්ට හාස්‍ය රසයක් ඇති වෙනවා. ඒ වගේම මේකෙන් අර්ථ ගැන්වීම තමයි පත්තිනි දෙවියන්ට සලු සැලීමක්. මේ සලු පාලිය නර්තනය ඇතුලේ ඉවෝනිමිස් ගැබ් වෙලා තිනවා. ඒක බොහෝ දෙනෙක් සමාජයේ එළියට යන්නේ නැහැ. නමුත් ඒක අපි මේ සංස්කෘතිකාංග පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. සලු පාලිය කියලා කියන්නේ හාස්‍ය විතරක්ම නෙමෙයි. මේක පූජාර්ථය හැංග වෙන නර්තනයක් විදිහට අපි සඳහන් කරන්න ඕනේ. මම හිතන්නේ ඒ වටිනා කාරණාවක් තමයි ඔබතුමා ඉදිරිපත් කළේ සලු පාලිය සම්බන්ධයෙන් සමාජගත විය යුතු කාරණයක්. සාමාන්‍යයෙන් හාස්‍යෝත්පාදක කලාංගයක් විදිහට පමණක් දකින අයට ඒක තොරතුරක් වැදගත් තොරතුරක් මෙම නර්තනාංගය පිළිබඳව. ඒ වගේම රණ මයුරෝ පිරිසක් ඉන්නවා. ඉතින් රණ මයුරා නර්තනය කියන්නේ ප්‍රේක්ෂක අවධානය ආකර්ෂණය දිනා ගන්න. ඉතින් රුහුණු මාගම් පත්තුවට දේව අනසක පතුරුවන මහා බලගතු කදිර සුරිඳුන්ගේ වාහනය ලෙසට රණ මයුරා පූජනීයත්වයට ආරෝපණය වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේට පූජෝපහාරයක් විදියට තමයි මේ රණ මයුරා නර්තනාංගය. ඉතින් බොහොම ලස්සන තරුණයන් සුන්දර වූ තරුණයන් පිරිසක් විසින් මේ නර්තනයට පණ පොවනවා. ඉතින් මේ සජීවී දර්ශන ඔබට මේ ආකාරයට ඔබ හා සමීප කරවන්නේ මීඩියා යුනිට් of දියබැන්දිය විහාරය මා දේකකයේ තිස්ස මහාරාම පන්නගමුව දියබැන්දි විහාරස්ථානයේ රුහුණු වෙසක් මහා පෙරහැර මංගල්‍ය 2026. මං හිතන්නේ බොහොම ජව සම්පන්න විදියට රංගනය යෙදෙනවා. ඉතින් මැද පේලියේ ඉදිරිපස ඉන්නවා බාලිකාවක්. ඉතින් බොහොම අලංකාරවත් විදිහට එපමණක් නෙමේ සියලුම රංගන ශිල්පීන් සිනහ මුසු මුහුණින් යුක්තව ජව සම්පන්නයෙන් රංගනයේ නර්තනයේ යෙදෙන ආකාරයක් පෙනී යනවා. ඉතින් අනර්ගයි. ඉතින් දියබැන්දිය විහාරස්ථ වාර්ෂික වෙසක් මහා පෙරහැර මංගල්‍ය මේ ආකාරයට උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන්නට ඔවුන්ගේ දායකත්වයත් උපරිමෙන්ම සපයන ආකාරයක් තමයි පෙනී යන්නේ. මං හිතන්නේ ඈතින් එනවා ගැමි යුවතියෝ පිරිසක්.
අද දියබැන්දිය වීදිය විහාරස්ථානයේ මේ වීදි සංචාරය කරන පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා බාලිකාවෝ පිරිසක් පුන් කලස් අතේ අරගෙන කලගෙඩියක් අතට අරගෙන ඉතින් දියගෙන යෑම ස්නානය හැඳ පැළඳ ගන්න ආකාරය මේ තුලින් අපිට දැක ගන්න පුළුවන් මම හිතන්නේ මනෝජ් මහතා ජලය සොඳයි බැස ලාපීනන්නට විලය සොඳයි මල් ගැබ මෝරන්නට මිලයටවත් කල දීලා ගන්නට කලය සොඳයි මේ ලඳට පිඹින්නට අපූරුයි ඉතින් ඒ අපූරු නර්තනාංගයට ඔබ තවත් අපූර්වත්වයක් එකතු කළා මං හිතන්නේ පුරාණ කාලේ ඉඳන් තියෙනවනේ ඔය ලිඳලංග සංගමය කියලා ඔය ලිඳලංග සංගමයට සහභාගී වෙන කතුන් අතර සාමූහිකත්වය සහයෝගීත්වය එකමුතුකම මේ තුලින් විදහා දැක්වෙනවා මං හිතන විදියට ඉතින් ගැමි සාම්ප්‍රදායික කලාංගයක් විදියට තමයි ඒ කලගෙඩි නර්තනාංගය පෙරහැරට එක්වන්නේ මං හිතන්නේ ඉදිරියට අපිට පෙනී යනවා දර්ශනය වෙනවා ගිරි දේවී නර්තනය වෙන්නට ඕනේ ගිරි දේවී නර්තනාංගය සුප්‍රකට ගිරි කුමරිය සහ දල කුමරා කතා ප්‍රවෘත්තියක් තමයි සඳහන් වෙන්නේ මං කැමති අපේ නර්තනාචාර්යතුමාගෙන් මේ පිළිබඳව යමක් දැනගන්නට ගිරිදේවී නර්තනය පහතර නර්තන සම්ප්‍රදායේ කෝලම් මඩුවට ඈත් සබනටමක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. කාන්තා ලාලිත්‍ය පෙන්වන ඉතාමත් සුන්දර නර්තනාංගයක්. ගිරි කුමරිය කියන්නේ රෝමත් බවින් අනූන කාන්තාවක්. එම යුවතිය තමන්ගේ සොහොයුරා සමග සොහොයුරා අතින් කෙලසීමට පත්වීමත් එක්ක ඇය ගිරි දේවිය බවට පත් වෙනවා. එම සංසිද්ධියත් එක්ක ගෙතිච්ච ලස්සන නර්තන නිර්මාණයක් තමයි ගිරිදේවී නර්තනය කියලා කියන්නේ. මේ නර්තනය තුල තිබෝනිමිස් ලස්සන නාදමාලාවල් අපිට අහන්න, දකින්න, නර්තනයන් බලා ගන්න පුළුවන්. ඒකම මං හිතනවා ඒ හා සම්බන්ධම නර්තනාංගයක් වෙන්නට ඕන ගරාගිරි නර්තනය. ගිරිදේවී නර්තනාංගයත් සමග පසුපසින් මං හිතන්නේ පැමිණෙනවා ගරාගිරි නර්තනය. ඉතින් ගිරිදේවී නර්තන සම්ප්‍රදායේ තවත් ගිරිදේවී නර්තනය හා බැඳුණු තවත් නර්තනයක් වෙන්නට ඕනේ. කලින් සඳහන් කරානේ මං යෝනිමිස් ගිරි කුමරිය දල කුමාරයාත් සමග ගර කුමාරයා අතින් කෙලසීම මගින් ගිරි දේවිය බවට පත් වුණා කියලා. ඊට පස්සේ තමන්ගේ සහෝදරිය බව නොදැන තමයි දල කුමාරයා ඒ තත්ත්වයට පත් උනේ. ඒ දුකට දල කුමාරයා ගරා යකා බවට පත් වෙලා ඉපදුනා කියලා තමයි සාහිත්‍යය සඳහන් වෙන්නේ. එතකොට මෙතෙන්දී දැක් ගන්න පුළුවන් වෙන්නේ මේ කතාව වටා ගෙතිච්ච නර්තනාංගයක් ගරා ගිරි කියන චරිත දෙක අලලා ඒ තාණ්ඩව ලාස්‍ය කියන ලක්ෂණ දෙකත් ඇතුළත් කරගෙන තමයි මේ නර්තනය නිර්මාණය කරලා තියෙනකොට දැක් ගන්න පුළුවන් ඒ ගිරි දේවියගේ ලාලිත්‍යයත් දල නැත්නම් ගරා කියන චරිතය ඇතුලේ තාණ්ඩව ලක්ෂණයත් මනාව මේ නර්තනය තුලින් ඉස්මතු වෙනවා. ඔවුන් බොහොම ජව සම්පන්න ලෙස නර්තනයේ යෙදෙන ආකාරයක් පෙනී යනවා. ඉතින් ඈතින් එහා සමගම ඈතින් අපිට දිස් වෙනවා රුහුණු මහා කතරගම දේවාලයේ බානු හස්තිරාජයා තමයි අද දිය බැඳී විහාරස්ථ 2026 වෙසක් මහා පෙරහැර වර්ණමත් කිරීමට සම්බන්ධ වන්නේ. ඉතින් බොහොම අභිමානයෙන් යුක්තව ගමන් කරන ආකාරය පෙනී යනවා. ඉතින් නානුමුර නර්තනය තමයි මීළඟට වීදි සංචාරය සඳහා එක්වන්නේ. ඉතින් නානුමුර නර්තනය පිළිබඳව ඔබේ අදහස් එක් කරන්නට මම ආරාධනා කරනවා අපේ නර්තනාචාර්යතුමාට. පහතර නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්ම අතර රිද්දී ආගයේ හෙවත් රටයකම කියන ශාන්ති කර්මයේ ප්‍රධාන තැනක් ගන්නවා. ඒ ශාන්ති කර්මයේ රිද්දී පිසෝවරු
තමන්ගේ වඳභාවය නැති කර ගැනීම සඳහා දීපංකර බුදුට සලුවක් වියලා පූජා කරාලු. ඒ සලුව වියන්නට කලින් ඒ බිසෝවරු දිය නාලා ස්නානය වෙලා පිරිසිදු වෙච්ච ආකාරය තමයි නානුමුර නර්තනයෙන් ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඔවුන් පිටවරල් දාලා ගැහැණු පිරිවි දෙපාර්ශවයම මෙම නර්තන ඉදිරිපත් කරනවා දැක් ගන්න පුළුවන්. ශාන්ති කර්මයේදී නම් පිරිමි පාර්ශවයේ තමයි නර්තනය සිදු කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී කාන්තා පිරිමි දෙපාර්ශවය මේ නර්තනය ඉදිරිපත් කරනවා අපිට දැක් ගන්න පුළුවන්. මනාව රංග වින්‍යාසයකින් යුක්තව ඔවුන් රංගනයට එක්වෙන ආකාරය තමයි පෙනී යන්නේ. ඉතින් නානුමුර නර්තනය ඒ ආකාරයෙන් සමුගෙන යද්දී තවත් සුවිශේෂී පෙරහැරවල් වල මං හිතන්නේ විශේෂයෙන්ම අපිට දැක ගන්න පුළුවන් විශේෂාංගයක් විදියට වේවැල් නර්තනය හඳුන්වන්න පුළුවන්. සමහර වෙලාවට මේක දිහා බලන් ඉදි මටත් හිතා ගන්න බෑ මේක කොහොමද මෙහෙම වෙන්නේ කියලා. ඉතින් සුවිශේෂී වශයෙන් මේ නර්තනය ක්‍රීඩාවක් වශයෙන් සංවිධානය වී විවිධ ගී අනුවාද අනුව සිදු කරන නර්තනාංගයක් විදියට තමයි මං හිතන්නේ හඳුන්වන්න පුළුවන් මනෝජ් මහත්මයා. මේක ගැමි නර්තනයක් විදියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම ඔබ කිව්වාගේ ඊටමත් හොඳ පුහුණුවක් මේ සඳහා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ තුල සාමූහිකත්වය අවධානය වගේ කරුණු මේදී වැදගත් වෙනවා නේද? අර අපි කියන්නේ සම්මා සතියෙන් ජීවත් වෙන්න කියලා. මේ වෙලාවේ කොහොමත් මේ නර්තනාංගයේදී අපිට සතිය කියන දේ පුරුදු කරන්න වෙනවා මං හිතන්නේ. එක නර්තන ශිල්පියෙකුට හෝ මේක පටලැවිල්ලක් සිදු වුණොත් මේ සමස්ත රංගනයම මං හිතන්නේ කඩාකප්පල් වෙනවා නේද? සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ වගේම මට හිතෙනවා ඉවෝනිමිසයි මමයි මේක කරා නම් මේ වෙනකොට මොන වෙලා ඇද්ද මේක විනාශ වෙලා. මටත් සමහර වෙලාවට හිතා ගන්න බෑ මේක කොහොමද මේ වෙන්නේ කියලා බලන්න දර්ශනීය වූ ආකාරයට ඔවුන් රංගනයේ යෙදෙන ආකාරය ඊටමත් ඇත්තටම ක්‍රීඩාවක් වගේ. ඉතින් අපේ ඒ ශිල්පීන්ගේ මනා පුහුණුව අගය කළ යුතු දෙයක් වෙනවා ඉමෝනිමිස්. අගය කළ යුතු ඒ මනා පුහුණුව බොහොම ජවයෙන් යුක්තව ඔවුනේ ක්‍රීඩාවේ රංගනයේ යෙදෙන ආකාරය තමයි අපිට පෙනී යන්නේ. අර පහළ ඉන්න රංගන ශිල්පියා පිළිබඳව මට බයත් හිතෙනවා. ඇත්තටම ඔවුන්ගේ මනා පුහුණුව මේ සඳහා වැදගත් වෙනවා. මනා පුහුණුව තුලින් තමයි ඔවුන් මේ ආකාරයට ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලය තමයි අද මේ ආකාරයට මල්පල ගැන්වෙනුයේ. මේළඟට මං හිතන්නේ මනාව කාන්තා ලාලිත්‍ය උපරමයෙන් තියෙන තවත් නර්තනාංගයක් තමයි පත්තිනි නර්තනය වෙන්නට ඕනේ. ලාංකේය දේව සංකල්පයේ සුවිශේෂී දේවතාවියක් ලෙසට තමයි පත්තිනි දේවතාවිය හඳුන්වන්නේ. ඉතින් එතුමියට උපහාරයක් වශයෙන් තමයි මේ පත්තිනි නර්තනාංගය ඉදිරිපත් කෙරෙන්නේ. මං හිතන්නේ මනෝජ් මහතා පද 7ක් සහ සුරල් 7ක්ද නැටීම මේකේ සම්ප්‍රදායික චාරිත්‍රයක් වෙනවා. ඒ එක්කම චූටි රංගන ශිල්පිනියක් ඉන්නවා. මං හිතන්නේ වයස අවුරුදු 4ක් වගේ චූටි රංගන ශිල්පිනියකුත් පෙරහැර වර්ණවත් කරන්න අද ඉදිරිපත් වෙනවා. ඉවෝනිමිස් මේ තමයි නර්තන කලාවේ අනාගතය. වර්තමානය සහ අනාගතය එකම වෙලාවක දැක් ගන්න පුළුවන් අවස්ථාවක්. අනිවාර්යයෙන්ම වර්තමානය සහ අනාගතය එකම මොහොතක දැක ගන්න පුළුවන්. අතීතයෙන් රැකගෙන ආපු ඒ සංස්කෘතිය වර්තමානය සහ අනාගතයට ඒකාකාරවම ලැබෙනවා නො අනුමානයි. දෘශ්‍යමාන සාක්ෂිත් අපිට සපයනවා මනෝජ් මහතා. පත්තිනි නර්තනය ගැන තවදුරටත් සඳහන් කළොතින් පත්තිනි දේවතාවිය පහතරට සහ සබරගම සම්ප්‍රදායන් දෙකේම විශේෂයෙන්ම පුද ලබන දේව කොට්ටාසයට අයත් දේව චරිතයක් වෙනවා. ඒ නිසා පහන් මනු ශාන්ති කර්මයේත් දෙවල් මනු ශාන්ති කර්මයේත් පත්තිනි නර්තනයක් දැක් ගන්න පුළුවන්. ඔබතුමිය කිව්වාගේ දෙවල් පත්තිනි පද 7ක් මේ තුල නර්තනය වෙනවා. ඒත් එක්කම සුරල් 7කුත් නර්තනය වෙනවා. මම හිතන්නේ මනෝජ් මහතා පෙරහැරක බෞද්ධ පෙරහැරක දැක ගන්න පුළුවන් අනිවාර්ය කලාංගයක් විදියට බෞද්ධ කොඩිය හඳුන්වන්න පුළුවන්. ඉතින් සුදු ඇඳුමින් සැරසුණු පිරිස් කොඩි රැගෙන ගමන් කිරීම, බෙර හා හේවිසි වාදන පෙළපාලිය, විධිමත් හා ගෞරවනීය ගමන් රටාව මම හිතන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ පෙරහැර සංස්කෘතියේ අත්‍යවශ්‍ය සහ ගෞරවනීය අංගයක් තමයි.
ලෞතුරා ශාන්තිනායකයන් වහන්සේ බුද්ධත්වයේ ලබාගත් අවස්ථාවේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නිකුත් වූ ඒ නිල් කහ රතු සුදු තැඹිලි යන වර්ණ සංකලනයෙන් මෙම බෞද්ධ ධජය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපේ බෞද්ධ අනන්‍යතාව ප්‍රකට කරන අපේකම ප්‍රකට කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙරෙහි පවතින ගෞරවාදරය ප්‍රකට කරන සුවිශේෂී අංගයක් ලෙසට හඳුන්වන්න පුළුවන්. ඉතින් පන්නගමුව රත්නපාල දහම් පාසල සිසු දරුදැරියන් තමයි මේ සඳහා සහසම්බන්ධ වෙන්නේ. ඉතින් සුපැහැදිලි දසුන් සමගින් ඔබට සජීවීකරණය කිරීමට මාධ්‍ය ඒකකයේ සූදානම් මීඩියා යුනිට් ඔෆ් දියබැන්දි විහාරය. ඉතින් අපේ කම හෙළ බෞද්ධකම ඉතින් බෞද්ධ රටක් වෙච්ච අපේ මේ ශ්‍රී ලංකාවේ බෞද්ධකම තවදුරටත් අනන්‍යතාවය වෙලා තියෙනවා, රැඳිලා තියෙනවා මේ බෞද්ධ ධජය මත. ඉතින් බෞද්ධ ධජයත් දරුවන් එසේ නික්මෙද්දී හේවිසි කණ්ඩායමක් තමයි අපිට දර්ශනය වෙන්නේ. මනෝජ් මහතා මේ උඩරට හේවිසි වාදනයක් දවුල තම්මැට්ටම හොරණය ප්‍රදාන කරගෙන තමයි මේ වාදනය සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ නාදමාලාව ඇහෙනකොටම අපට මහනුවර දළදා පෙරහැර මතක් වෙනවා. මහනුවර දළදා පෙරහැරේ නිතින්ම වාදනය වන හේවිසි වාදන තනුවක් තමයි මෙහිදී වාදනය වෙන්නේ. ඒකත් එක්කම අපේ මනස ඉබේටම නුවර පෙරහැරට නුවරට දිව යනවා. ඉතින් අපේ පෙරහැර සංස්කෘතියේ දේශයට ප්‍රදේශයට ආගමික ප්‍රබෝධයෙන් බබලවන පෙරහැරේ හදවත ලෙස සැලකෙන දියබැන්දිය විහාරස්ථ සදහතුක කරඬුන් වහන්සේ තමයි මේ වීදි සංචාරයට එක්වන්නේ. ඉතින් පෙරහැරක දැකගත හැකි සුවිශේෂීම ගෞරවනීය අභිමානනීය විශේෂාංගයක් විදියට සදහතුක කරඬුව රැගත් කරඬුන් වහන්සේ රැගත් ඒ හස්ති රාජයා තමයි පැමිණෙන්නේ. තිස්සමාරාමේ කණ්ඩුල හස්ති රාජයා මං හිතන්නේ මොහුට වයස අවුරුදු 40ක් පමණ වෙන කණ්ඩුල හස්ති රාජයා මහත් වූ හරසරින් මහත් වූ අභිමානයෙන් සෙන්කඩගලපුර දළදා සමිඳුන් වැඩමවනවා මෙන් අභිමානයෙන් යුක්තව ගමන් ගන්නා ආකාරයක් තමයි පෙනී යන්නේ. ඉතින් මං හිතන්නේ මේ හස්ති රාජයා රත්නපුර සමන් දේවාලයේ 6-7 ගමනක් සහභාගී වෙනු පින්බර වූ හස්ති රාජයෙක්. ඈතින් දිස්වෙනවා වෙස් නර්තනාංගය. ඉතින් සාම්ප්‍රදායික කලාංග අතර මං හිතන්නේ මනෝජ් මහතා සුවිශේෂම නර්තනාංගයක් තමයි මේ වෙස්. ඔවුන් සිනහ මුසු මුහුණින් බොහොම ජව සම්පන්නව රංගනයේ යෙදෙන තරුණ පිරිසක් තමයි මේ දියබැන්දිය විහාරයේ විහාරස්ථ මේ පෙරහැරට සම්බන්ධ වෙන රංගන ශිල්පීන් තරුණ ජවයෙන් යුත් රංගන ශිල්පීන් පිරිසක් සම්බන්ධ වෙනවා වෙස් නර්තනාංගය වෙනුවෙන්. මනෝජ් මහතා වෙස් නර්තනය කියලා කියන්නේ වෙස් ඇඳුම කියන්නේ උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රධාන ඇඳුම. කොහොමායක් අංකාරී කියලා කියන්නේ අපේ කෝෂ්ඨාගාරය. එතකොට මේ වෙස් නර්තනය තුළ අපිට විවිධ ගායනාවන් දැක් ගන්න පුළුවන්. ත්‍රිවිධ රත්නය මූලික කර ගනිමින් කරන්නා වූ නාදමාලාවන් බොහොමයක් දැක් ගන්න පුළුවන් අපට. මේ නර්තන කණ්ඩායම තුළ විශේෂ දක්ෂ නර්තන ශිල්පියෙක් ඉන්නවා ඉසුරු ලියනගේ. ඉතින් මෙච්චර දක්ෂ නර්තන ශිල්පියෙක් ගායකයෙක් ඉඳෙද්දී අපි ගායනා කරනවට වඩා ඉවෝනිමිස් මං හිතනවා එතුමාගෙන් කවියක් අහන එක අපි මේ වෙලාවේ වඩා ගැළපෙනම දේ කියලා. ඒ නිසා මයික්‍රොෆෝනය ඔහුට බාර දෙනවා. මායා මහා මව් කුස පිලි සිඳ දස මස සපිරුණු කල දායාවක් ලෙසින් බඹුගේ
ඒ රංගලට විකිවුණු කල පායාපුන් සඳ විලසට උතුරු දෙසට සිගනද කළ යානීදය ධර්ම බලෙන් වේවා ඔබට දය මංගල තන තනෙන තනා තනා තනෙන තන තනෙන තනාම් දන තනෙන තනා තනා තනෙන තන බොහොම අපූරුයි. ඉතින් මනෝජ් මහතා ඔවුන් බොහොම ජව සම්පන්න විදියට රංගනයේ යෙදෙනවා තවමත්. වෙස් නර්තනය කියලා කියන්නේ ඊටමත් ජව සම්පන්න නර්තනයක්. මලේ රජතුමාගේ සූසටක් ආභරණ වලින් අඩක් තමයි මේ වෙස් ඇඳුම් කට්ටලය තුල නිරූපණය වෙන්නේ. ජටාවේ සිට පයේ තියෙන සිලම්බු දෙක දක්වා ආභරණ ඊටමත් අසීරුවෙන් හැඳ පැළඳගෙන නර්තනය යෙදෙනවා. ඒ වගේ මේ අවස්ථාවේදී දැක් ගන්න පුළුවන් ඉවෝනිමිස් මේ නර්තන ශිල්පීන්ගේ ශිල්පීය දක්ෂතා. වෙස් නර්තනයක් තුළ ශිල්පීය දක්ෂතාව දක්වනවා කියන්නේ සුවිශේෂිත වූ අවස්ථාවක්. කරකැවීම් මාලක්කම් ඇතුළත් කරමින් ඒගොල්ලෝගේ ශිල්පීය දක්ෂතාව දක්වන අවස්ථාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අගය කරන්න ඕන දෙයක් තමයි මේ නර්තන ශිල්පීන්ට මේ ආකාරයෙන් නර්තනය කරන්න ලබා දෙන්නා වූ බෙර වාදනය. මේ බෙර වාදන ශිල්පීන්ගේ මේ ජවය නැත්තම් ඒ ශිල්පීන්ට මෙච්චර ජවයට නර්තනය කරන්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ පෙරහැරක තවත් සුවිශේෂී අංගයක් තමයි නිලමේවරු. ඉතින් බොහොම ගම්බීර විදියට අද අපේ දියබැඳිය විහාරස්ත පෙරහැර වර්ණවත් කරන්නට ඒ නිලමේවරු අභිමානවත් වූ ආකාරයෙන් ගමන් කරනවා. ඉතින් පෙරහැරක නිලමේවරයා කියන්නේ ලංකාවේ රාජකීය හා බෞද්ධ උරුමය නිරූපණය කරන්නක්. ඉතින් මේ තුලට පෙරහැරට රාජකීයත්වයක් ආරෝපණය කරනවා. අතීත ශ්‍රී විභූතිය අපිට මේ ආකාරයෙන් වර්තමානයේ දැක් ගන්න පුළුවන්. රණමයුර මං හිතන්නේ සාමාන්‍යයෙන් රණමයුරා නිල් පාටයිනේ. හැබැයි අද අමුතුම කහ පාට රණ මයුරිය ටිකක් ඇවිත් ඉන්නවා. ඉතින් නව නිර්මාණයක් විදියට දැක ගන්න පුළුවන් මනෝජ් මහතා. රණමයුර කියන නමත් එක්ක කහ මයුර කියලා එකක් අපිට නිකන් අර්ථ ගන්නනවා නේ මොන්නේ. අපිට ඒක ඌණ පූර්ණයක් කරන්න පුළුවන් කහ මයුර නර්තන කණ්ඩායම කියලා. ඉතින් ඉස්සරහින්ම ඉන්නවා ලස්සනට නටන ලස්සන මයුරියෙක් ඉන්නවා නේද? ඇය බොහොම ගාම්භීර විදිහට නර්තනයේ යෙදෙනවා. ඉතින් අනිත් සෙසු මයුරිය ටික ඇයව අනුකරණය කරන ආකාරයක් පෙනී යනවා. ඉතින් උකුල තාලෙට පද්දද්දී ඉතින් ඒ රංග වස්ත්‍රාභරණයත් ඒ නර්තනාංගයටම ගැලපෙන ආකාරයේ මොනරාගේ අර පිල් විදහාගත්තු ආකාරයක් වගේ තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මොනරාගේ චලන ලක්ෂණ ඇතුළත් කරමින් ඒ ආලගේ නර්තනයට චලන ඇතුළත් කරගෙන තියෙනවා. ඒ වගේම කාන්තාවන් පිරිසක් නර්තනයේ යෙදෙන නිසා ඒ කාන්තා ලාලිත්‍ය කියන එක ඒ කියන්නේ මොනරියකගේ ඇත්තටම ගත්තොත් මොනරෙක් තමයි ලස්සන මොනරියකට වඩා. නමුත් මෙතෙන්දී සමා වෙන්න මේ උදයංග මහත්මයා මනෝජ් මහත්මයා මේක කහ කිරිල්ලි නර්තනය කියලා අපිට දිස් වෙනවා. රණමයුරත් කියනවා. නමුත් අපි කොහොම වුණත් සත්ත්ව ලෝකයේ අලංකාරවත් වූ සත්වයන්ගේ චලන රටා විදහා දක්වන ඒ අපූරු කලාංගය රැගෙන ආවාට බොහොම සතුටුයි අපිට. ඉතින් ඊළඟට කොහොඹ කලය විශේෂාංගය තමයි වීථි සංචාරය කරන්නේ. මම හිතන්නේ මේක හරි බැරෑරුම් ක්‍රියාවක් මනෝජ් මහතා. කොහොඹ කලය කියන්නේ මේ බැලන්ස් එක පවත්වා ගන්න ඕන නේද? කොහොඹ කලේ නර්තනය තුලින් සමබරතාවය ආරක්ෂා කරගෙන තමයි නර්තන ශිල්පීන් නර්තනය සිදු කරන්නේ. ඒ වගේ මේ විශේෂත්වය වන්නේ මේ නර්තනය ද්‍රවිඩ ආభాෂයෙන් නිර්මාණය කරගත්තු නර්තනයක්. ද්‍රවිඩ නර්ත සම්ප්‍රදායන් තුළ සඳහන් වෙනවා ඇතුළත් වෙනවා කරගම් නර්තනය කියලා නර්තනයක්. ඒ නර්තනයේදී සිදුවන්නේ මේ ආකාරයෙන්ම වූ කාවාඩියක් වැනි දෙයක්, මල් කලයක් වැනි දෙයක් සමබර කරගෙන නර්තනයේ යෙදීමක්. ඒ ආශ්‍රයෙන් තමයි මේ නිර්මාණය කරගෙන තියෙන සිංහල නර්තනයක් විදියට කොහොඹ කලය කියන නර්තනය.
මම ඒක පොඩි උණපූර්ණයක් කරන්න කැමති මනෝජ් මහතා. මේක සිංහල දෙමළ ભેදයකින් තොරව කඳ සුරිඳුන් වෙනුවෙන් පූජෝපහාරයක් විදියට පවත්වන නර්තනාංගයක් වෙන්නට ඕනේ. අලංකාරවත් වූ ආකාරයට ඒ හස්ති රාජය ගමන් කරනවා. ඉතින් ඒකම පෙරහැරට මහත් වූ අභිමානයක් රැගෙන ඔහු ඒ ගමනේ යද්දී ඈතින් තව නර්තනාංගයක් පැමිණෙනවා. මං හිතන්නේ මේක දමිළ සම්ප්‍රදායට අයත් වෙච්ච නර්තනාංගයක් වෙන්න ඕන. දමිළ කුම්මී නර්තනය අපි මේ පෙරහැර සංස්කෘතිය වර්ණවත් කර ගනිද්දී සිංහල දෙමළ සංස්කෘතික ભેදයකින් තොරව ඒ නර්තනාංග පෙරහැරට එක් කර ගන්නපු ආකාරය අපූරුයි. ජනයාගේ සාමූහිකත්වය සහයෝගීත්වය වර්ධනය කරන නර්තනාංගයක් විදියට සිංහල නර්තන අංග අතරට අද එක් වෙනවා දමිළ කුම්මී නර්තනය. මම හිතන්නේ නර්තනාචාර්යතුමා මේ පිළිබඳව අදහසක් දක්වාවි. මේ ද්‍රවිඩ නර්තන අතර ගැමි නර්තනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉවෝන් මිස් විනෝදාස්වාදය සඳහා තමයි විනෝදය අරමුණු කරගෙන තමයි මේ නර්තනය ද්‍රවිඩ ජාතිකයන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ වගේම විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ මේ වාදන ශිල්පීන් මේ පෙරහැරට දායක වෙන සියලුම වාදන ශිල්පීන් ඉතාමත් වෙහෙසක් බොහොම වෙහෙසක් මහන්සියක් දරනවා. මං හිතන්නේ නැවත වතාවක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඒක දමිළ සම්ප්‍රදාය නර්තනයක් වෙන්නට ඕන. ඉන්දියන් ඔයිලාටම් මයිලඩි තෙනු කලායතනයේ රන්මිනි තැන්න ඉන්දියන් මයිලඩි නර්තන කණ්ඩායම තමයි අලංකාරවත් ආකාරයේ රංගනයේ යෙදෙන්නේ. ඉතින් බොහොම අනර්ගයි විශිෂ්ට විදියට වුන් රංගනයේ යෙදෙනවා. ඒ ශිල්පීන්ගේ අතේ විශේෂ රංග භාණ්ඩයක් තියෙනවා. ඒ තමයි ලේන්සුව. මේ ලේන්සුවෙන් කරන්නා වූ චලන එකසු කරගෙන තමයි මේ නර්තන නිර්මාණය කරගෙන තියෙන්නේ. ගැහැණු පිරිවි දෙපාර්ශ්වයම එකතු වෙලා මේ සුන්දර නර්තන ඉදිරිපත් කරනවා. ඒ වගේම බලන්න ඒගොල්ලෝගේ රංග වස්ත්‍රාභරණ ඉතාමත් විචිත්‍රවත් විදියට ද්‍රවිඩ නර්තන සම්ප්‍රදායන්ට ගැලපෙන්නා වූ වර්ණයන් යොදාගෙන ඉතාමත් විචිත්‍රවත් ඒගොල්ලෝගේ ජව සම්පන්න ඉදිරිපත් කරන නර්තනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔවුන් තවමත් රංගනයේ යෙදෙනවා. ඉතින් පෙරහැර ආරම්භයේ සිට අවසානයේත් එක්ක ඉතින් ඔවුන් ඉතාමත් ප්‍රසන්න මුහුණෙන් යුක්තව ජව සම්පන්න විදියට ඒ ආකාරයට රංගනයේ යෙදේවි. බොහොම අනර්ග වූ තවත් නර්තනාංගයක් අපිට ඈතින් දිස් වෙනවා. අපේ ද්‍රවිඩ නර්තන කණ්ඩායම එසේ නර්තනාංගයේ යෙදී ගමන් කරද්දී මීඩියා යුනිට් ඔෆ් දියබැන්දි විහාරය ඉතින් මාධ්‍ය ඒකකය ඔබට මේ සමීප දර්ශන සුපැහැදිලි දර්ශන සජීවීකරණය කරමින් පෙරහැරට මහත් අනුග්‍රහයක් සපයනවා. අපිට පෙනී යනවා සත්ත්ව ලෝකයේ විචිත්‍රත්වය පේන තවත් මනරම් වූ නර්තනාංගයක් හංස නර්තනය. ඉතින් ලස්සන සුදු හංසිය ටිකක් ඇවිල්ලා ඉන්නවා අද දියබැන්දිය පෙරහැර වර්ණමත් කරන්න. උඩ්‍ර නර්තන සම්ප්‍රදායේ වන්නම් 18ට අමතරව නිර්මාණය වෙච්ච වන්නමක් තමයි හංසා වන්නම කියන්නේ. ඒ හංසා වන්නමේ හංසෙක්ගේ චරිත ලක්ෂණ, එයාගේ චලන ලක්ෂණ තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ නර්තනයේදීත් අපිට දැක් ගන්න පුළුවන් නිර්මාණාත්මකව හංසයාගේ චලන ඇතුළත් කරලා මේ හංස නර්තන ඉදිරිපත් කරනවා. ඒ වගේම හරිම ලස්සනට යාළගේ ඇඳුම නිර්මාණය කරගෙන තියෙනවා ඉවෝනිමිස්. ඒක අගය කළ යුතුයි. ඒ වගේම මේ කාන්තාවන් නැත්නම් රංගන ශිල්පී නර්තන ශිල්පිනියන් ඊටමත් ප්‍රසන්නව ලාස්‍යයෙන් යුක්තව ඊටමත් මනරම්ව මේ චලන ඉදිරිපත් කරනවා. බලන් ඉන්නන්න
ආසාවෙන් බලන් ඉන්න පුළුවන් වෙන විදියට. ඔව් මනෝජ් මහතා හංසයන්ගේ ගමන් විලාසය පියාපත් චලන රටාවන් අනුකරණය කිරීමක් සුවිශේෂී ආකාරයට අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. දියෙන් කිරි වෙන් කර ගන්නවා කියලා කතාවක් තියෙනවානේ හංසයා. ඉතින් ඒ එකී වූ දක්ෂතාවයක් පවතින ඒ සත්ත්ව ලෝකයේ මනරම් වූ පක්ෂියෙක් අනුකරණය කරමින් තමයි අද ඒ බාලිකාවන් පිරිස මේ ආකාරයට දියබැඳිය පෙරහැරට විචිත්‍රත්වයක් ගෙන එන්නේ. ඉතින් මනරම් වූ රංග වස්ත්‍රාභරණයෙන් සැරසුණු සුදු හංසයන් පිරිස තමයි ඒ සමුගෙන යන්නේ. ඒ වගේම සාම්ප්‍රදායික ගැමි නැටුමක් අපිට දිස් වෙනවා. මෝල්ගස් නර්තනය මං හිතන්නේ පෙරහැර සංස්කෘතියට මෑතකදී එකතු වූවක් වෙන්නට ඕන. මේ නර්තනය ගැමි නර්තනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබ කිව්වා හරි පෙරහැර සංස්කෘතියට මෑතකදී එකතු වෙච්ච නර්තනයක්. ඒ වගේම ගැමි නර්තනයන් වලටත් මෑතකදී එකතු වෙච්ච නර්තනයක්. මේ මෝල්ගස් නර්තනය නිර්මාණය කරේ මිරැන්ඩා හේමලතා කියන දක්ෂ නර්තන ශිල්පිනිය තමයි මේ සම්ප්‍රදායට මේ ගැමි නටුමක් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මෝල් ගහෙන් වැඩිපුර ගෙදර කටයුතු කරන්න ඊවෝනි මිස් ගෙදර කාන්තාවනේ. ඉතින් ඒ නිසා කාන්තාවන්ට ගැලපෙන්නා වූ ස්ත්‍රී ලාලිත්‍ය පෙන්눔 කරන්නා වූ ගැමි නටුමක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. මං හිතන්නේ මං ඔබට කියනවා කාරණාවක් අපිට අද මෝල්ගස් නර්තනයක් විදිහට හරි මේ ආකාරයට පෙරහැරකදී විතරයි මං හිතන්නේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඊටමත් දුර්ලභ විදියට දැක් ගන්න පුළුවන් ගැමි නර්තනයක් තමයි මේ මෝල්ගස් නර්තනය. මේ අවස්ථාවේදී නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවා වාදනය අනුව. නිවෙස්වල දැන් මෝල් ගහ කියන එක මේ පැත්තකට දාපු එකක් වෙලා තියෙනවා. ඉතින් ඒ මෝල්ගස් නර්තනයක් විදියට හරි මේ වීදි සංචාරය කිරීම අපිට සන්තෝෂයට කාරණයක් වෙනවා අද සමාජයේ වෙන විට. ඒ වගේම මීළඟ විශේෂාංගය තමයි කාන්තා කාවාඩි. අඩවිය බාර වූ කඳ සුරිඳුන් වෙනුවෙන් කෙරෙන්නා වූ පූජෝපහාරයක් විදියට මේ කාවඩි නර්තනය හඳුන්වන්න පුළුවන්. කාවාඩි කියන නර්තනය ස්කන්ධ කුමාර නැත්නම් කතරගම දෙවියන්ට විශේෂ වූ නර්තනයක්. කාවාඩි වර්ග කීපයක් තියෙනවා. පැල් කාවාඩි, තුකු කාවාඩි, කිරි කාවාඩි ආදී විදිහට කාවාඩි වර්ග තියෙනවා. මෙතෙදි දැක් ගන්න පුළුවන් අපිට භක්ති කාවාඩියක්. මේ කාවාඩිය නිරූපණය වෙන්නේ කතරගම දෙවියන්ට අරන් යන්නා වූ කඳක්. කදක් තමයි මේ නිරූපණය වෙන්නේ. එතකොට ඒ කතරගම දෙවියන්ට කදක් අරගෙන භක්තියෙන් කතරගම දෙවියන් වෙනුවෙන් සිදු කරන නර්තනයක් තමයි මේ භක්ති කාවාඩි කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී පිරිමි පාර්ශවයක් නැහැ. කාන්තාවන් පිරිසක් තමයි එකතු වෙලා මේ නර්තනය ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ කාන්තා භක්ති කාවාඩි නර්තනයක් විදිහට තමයි අපිට මේක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඔව් පෙරහැරේ වර්ණවත් බව හා දර්ශනීයත්වය වැඩි කරන මෙම කාවාඩි වත්මන් ශ්‍රී ලාංකේය පෙරහැර සංස්කෘතියේ සුවිශේෂී අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් සෑම නර්තනයකම පිටුපසින් යන ඒ වාදන ශිල්පීන් ඒ රංගනය වෙනුවෙන් සපයන දායකත්වය අපි අගය කරන්න ඕන. මං හිතන්නේ සත්ව ලෝකයේ තුල තවත් මනරම් වූ නර්තනයක් තමයි කවුල් නර්තනය. කවුලියෝ පිරිසක් තමයි නේද සම්බන්ධ වෙලා. කෙවිලියෝ පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් චූටි කෙවිලියෝ පිරිසක් ඉස්සරහින් ඉනවා. යම් තරමක පිරිසක් පිටුපසින් ඉන්නවා. කෝල් පැටව් ටිකක් නේ. කෝල් පැටව් ටිකක් ඉදිරියෙන් ඉන්නවා. තරුණ කෙවිලියෝ ටිකක් පිටුපසින් ඉන්නවා. ඉතින් ඔවුන් ඒ අලංකාරවත් වූ ආකාරයට ඒ සත්ත්ව ලෝකයේ මනරම් පක්ෂියෙක් වුණු ඒ කෝලාගේ අඩිය තාලය තිතට අනුව ඔවුන්ගේ රංග විලාසයන් බොහොම සිනාමුසු මුහුණින් යුක්තව ඉදිරිපත් කරන ආකාරය පෙනී යනවා මනෝජ් මහතා. අවුරුදු කාලයට අපිට අමතක කරන්න බැරි සතෙක් නේ කෝලා කියලා කියන්නේ. එතකොට එයාගේ වර්ණයත් එකතු කරලා ඉතාමත් ලස්සනට මේ නර්තන නිර්මාණය කරලා තියෙනවා. සබරගමු නර්තන සම්ප්‍රදායේ කෝලා විශේෂ කරලා කෝලා වන්නමකුත් නිර්මාණය කරලා තියෙනවා. මේ අවස්ථාවේදී පෙර සඳහන් කරා වගේම
අනාගතයත් පෙන්눔 කරන විදිහේ කුඩා දැරිවියන් පිරිසකුත් මේ නර්තනය සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් හරි සතුටුයි මෙවැනි ආකාරයෙන් කුඩා දරුවනොත් මේ අපේ සංස්කෘතිකාංග අපේ සංස්කෘතිය බාර ගන්න ඉන්නවා කියන හැඟීම අපට දැනෙනකොට මං හිතන්නේ පෙරහැරට තවත් ගම්බීර බවක් ගෞරවනීය බවක් රාජකීයත්වයක් ආරෝපණය කරන නිලමේබරයා තමයි ඒ ගම්බීර විදියට අපේ දියබැඳිය විහාරස්ථ වෙසක් මහා පෙරහැර 2026 වර්ණවත් කිරීම සඳහා ඒ වීදි සංචාරය කරනු ලබන්නේ. ඒකම පිටුපසින් ගමන් කරනවා සඳලී හස්තිරාජයා තමයි ඒ ගම්බීරවත් වූ ආකාරයට පෙරහැරට එක්වන්නේ. ඉතින් මේ සත්වයෙක් වුණත් බලන්නකො මේ තාල වාදන අනුව අඩිය තබමින් ගමන් කරන අභිමානය. ඉතින් තවමත් සඳලී හස්ති රාජයා තමයි දිස්වන්නේ. මං හිතන්නේ මේ නව නිර්මාණයක් විදියට අපිට දැකගත හැකි විශේෂ නර්තනාංගයක් තමයි ඔවුන් කෙසේ වෙතත් මනරම් වූ රංග වස්ත්‍රාභරණ සහිතව ජව සම්පන්න ලෙස රංගනය යෙදෙන ආකාරයක් අපිට පෙනී යනවා. ඉතින් වෙසක් මහා පෙරහැර මංගල්‍ය දියබැඳිය විහාරස්ථානය ඉතින් 2026 මේ ආකාරයට වර්ණවත් කරගන්නට ඔවුන්ගේ දායකත්වය බොහොම අපූර්වවට දැකගත හැකියි. කුඩයක් රංග භාණ්ඩයක් විදියට අරගෙන ඒ කුඩේන් විචිත්‍රවත් රටාමවමින් නර්තනය සිදු කරන ආකාරය මේ නර්තනය තුළින් දැක් ගන්න පුළුවන්. ඔබ සඳහන් කළා වගේම නිර්මාණාත්මක නර්තනයක් මේ නර්තනය. නව සංගීත අනුව ඒ කියන්නේ කාවාඩි වාදනයකට මේ පිරිස ඊටමත් මනරම්ව රටාමවමින් මේ නර්තනය ඉදිරියට කරගෙන යනවා. ඉතින් ඔවුන් සිනාමුසු මුහුණින් බොහොම ජව සම්පන්නව පෙරහැරට තමන්ගේ දායකත්වය උපරිමයෙන් සපයන ආකාරයක් අපිට පෙනී යනවා. ඉතින් ඒ බාලිකාවන් පිරිසට රංගනය වෙනුවෙන් ඒ දායකත්වය ලබා දෙන ඒ තූර්ය වාදන කණ්ඩායමත් අපි මේ මොහොතේ අගය කර සිටිනවා. මං හිතන්නේ අපි රාම සීතා කතා ප්‍රවෘත්තියත් හා බැඳුණු හනුමා ගැන මං කැමතියි අපේ මනෝජ් මහතාගෙන් දැනගන්නට. ඉන්දියාවේ ප්‍රසිද්ධ කතාවක්නේ රාමායනය. ඒ කතාවේ රාම සීතා රාවණා චරිතයත් එක්ක හනුමන්තා කියන චරිතය නිතරම සම්බන්ධ වෙන චරිතයක්. ඒ චරිතයත් එක්ක නිර්මාණය කරපු විශේෂ නර්තන නිර්මාණයක් තමයි මේ හනුමා නර්තනය කියලා කියන්නේ. වාලි මූණක් හනුමාගේ මූණක් සහිතව එයාගේ අතේ තියෙනවා ඉවෝනිමිස් විශේෂ රංග භාණ්ඩයක්. අපි ඒකට කියනවා යකදාව කියලා. හනුමා භාවිතා කරපු ආයුධයක් විදිහට තමයි ඒක හඳුන්වන්නේ. එතකොට මේ නර්තනාංගය තුල විචිත්‍රවත් වර්ණ සංයෝජනය කරගෙන විචිත්‍රවත් විදියට රංග වස්ත්‍රාභරණ නිර්මාණය කරගෙන ඊටමත් ජව සම්පන්නව මේ කොළු ගැටවු ටික නර්තනය කරන ආකාරය තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම දියබැඳිය විහාරස්ථ පෙරහැරට ඊටමත් දර්ශනීයත්වයක් ආරෝපණය කරන අලංකාරවත් වූ විශේෂාංගයක් විදියට මේ හනුමා නර්තනය අපිට දැක ගන්න පුළුවන්. පුංචි දරුවෝ එහෙම උද්‍යෝගයෙන් නරඹන විශේෂාංගයක් තමයි මේ හනුමා නර්තනය කියන්නේ. හනුමා දෙවියන් විදියටත් හනුමා දෙවියෙක් විදියටත් සලකනවා නේද? හනුමා නර්තනය ඒ ආකාරයට සමුගෙන යද්දී ඈතින් මං හිතන්නේ සම්බන්ධ වෙනවා අපිට තව නර්තනයක්. ඒක මං හිතන්නේ දමිළ සංස්කෘතික නර්තනාංගයක් වෙන්නට ඕනේ. මං කැමතියි ඔබතුමාගෙන් ඒ පිළිබඳව තොරතුරු යමක් දැනගන්නට.
ඉන්දියානු ගැමි නර්තන අතර ජනප්‍රිය විශේෂ නර්තනයක් තමයි කෝලාටම් නර්තනය කියලා කියන්නේ. ලංකාවේ සිංහල ගැමි නැටුම් වල තියෙන ලී කෙලි නැටුමට සමාන නැටුමක් තමයි මේ කෝලාටම් නර්තනය කියලා කියන්නේ. ගැහැණු පිරිමි දෙපාර්ශ්වයේම නර්තනය කරන නර්තනයක්. ඊටවත් ජව සම්පන්න ආකාරයෙන් මේ පිරිස නර්තනය කරන ආකාරය දැක් ගන්න පුළුවන්. ඒ වගේම ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් වල තියෙන විශේෂත්වයක් තමයි ඒගොල්ලෝ යොදා ගන්න වර්ණ සහ රංග වස්ත්‍රාභරණ වල තියෙන විශිෂ්ටත්වය. මේ කෝලාටම් නර්තනය තුලත් ඒ ඉන්දියානු නර්තනයන් වල දැක් ගන්න පුළුවන් ඒ සුන්දරත්වය ඒ විදිහටම අඩංගු වෙලා තියෙනවා. මං හිතන්නේ බොහොම ජව සම්පන්න ලෙස ඔවුන් රංගනය යෙදෙනවා. ලංකාවේ කලා නර්තන ශිල්පියෝ කියලා කියන්නත් බැරි තරමට ඔවුන් බොහොම අලංකාරවත් ලෙස සහ ඔවුන් අලංකාරවත් ආකාරයට සැරසී සිටිනවා මේ වෙලාවේ. අනිවාර්යයෙන්ම. හැබැයි ඔබ කිව්වා වගේම ලංකාවේ නර්තන ශිල්පියෝට තියෙන ජවය ගැන අව탁සේරු කරන්න එපා. ලංකාවේ නාට්‍ය ශිල්පීන්ගේ ජවය බොහොම ඉහළයි. ඇතරම අපි අපේ දේ අගය කළ යුතුයි. නමුත් මෙතන තියෙනවා අර ඉන්දියානු ආభాෂය හා කැටි වුණු ඒ තාල වාදන සහ රංග වස්ත්‍රාභරණත් එක්ක අපිට ඉන්දියාවේ රංගන ශිල්පීන් ಭಾರತೀಯ දේශයේ නර්තන ශිල්පීන් ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. මැද පෙළියේ ඉස්සරහම ඉන්නවා නර්තන ශිල්පියෙක්. ඒ වගේම දෙපැත්තේ නර්තන ශිල්පිනියෝ දෙන්නේ බොහොම අලංකාරවත් නර්තනයේ යෙදෙනවා. ඒ වගේම අපේ අනිකුත් නර්තන ශිල්පිනියන් අද මේ මොහොතේ හරියටම දිස්වන්නේ අර දිව්‍ය ලෝකයෙන් බට සුරංගනාවන් වගේ අද. බොහොම ලස්සනයි. අලංකාරයි. ඉතින් ඔවුන්ගේ රංගනයත් වාදනයත් ඒ රංග වස්ත්‍රාභරණත් මනා ලෙස එකට ගැලපිලා තියෙනවා. මං හිතන්නේ තවත් ඉන්දියානු නර්තනයක්ද සම්බන්ධ වෙන්නේ. ඒ කෝලාටම් නර්තනයත් එක්කම වගේ බැඳිච්ච තවත් නර්තනයක් තමයි මේ ඉන්දියන් ඩෝල් ඩාන්ස් එක. ඉන්දියානු ඩෝල් නර්තනය. මේක රංගභාණ්ඩයේ විදිහට භාවිතා වෙන්නේ ඉන්දියානු ඩෝල් එක. ඩෝල් එක කියන්නේ වාද්‍ය භාණ්ඩයක්. මේ නර්තනය තුල එයාලා සංකේතවත් කරනවා, පෙන්නනවා ඩෝල් එක වාදනය කරන ආකාරය සහ ඩෝල් එක අරගෙන නර්තනය කරනවා. ඇත්තටම මේ නර්තනය ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ශිල්පීන්ගේ දක්ෂතාවය. මෙයාට කොච්චර ජවයක් තියෙන්න ඕනද මේ ආකාරයෙන් නර්තනය කරන්න. ඒ වගේම විචිත්‍ර වූ රංග වස්ත්‍ර ආභරණ. අර පෙර කීව වගේම විචිත්‍රවත් වර්ණ, විචිත්‍රවත් ආකාරයෙන් ඇඳුම් නිර්මාණය කරගෙන ඊටමත් ජව සම්පන්නව නර්තනය කරනවා. ඒ වගේම කාන්තාවන්ගේ නැත්නම් අපේ රංගන ශිල්පිනියන්ගේ නර්තන ශිල්පිනියන්ගේ තියෙන සුන්දරත්වය කොච්චරද කියලා බලන්න ඕනේ මිස්. ඒ වගේම මෙයාලා මේ ඩෝල් එක ඇතුලේ ඩෝල් ඩාන්ස් එක ඇතුලේ ඩෝල් එක අරගෙන කරන රංග රටා ඩෝල් එක අරගෙන කරකනවා ඒක අරගෙන දුවනවා නටනවා ඊටමත් ලොකු ජවයක් ඕනේ මේ ආකාරයට නර්තනය කරන්න. ඉතින් මේ ආකාරයේ මේ නර්තනය කරන නර්තන ශිල්පීන්ට කිසිදු අතුරු ආන්තරාවක් ලෙඩක් දුකක් හැදෙන්න එපා. මේ කලාව දිගටම මේ විදිහට කරගෙන යන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නර්තන ශිල්පීන් අසලින්ම මේ නර්තන නිර්මාණය කරපු නර්තන ගුරුතුමිය ගමන් කරන ආකාරයත් අපිට දැක් ගන්න පුළුවන්. එතුමිය තාමත් උවමනාවෙන් මේ නර්තන ශිල්පිනියන් ශිල්පීන් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අපේ නර්තනය පිළිබඳව හරි සතුටුයි. ඉන්දියානු නර්තනයන් උනත් හරියට ඉන්දියානු නර්තන ශිල්පීන්ට තර්ක කරන්න පුළුවන් ආකාරයට නර්තන කරනවා. ඉන්දියානු චිත්‍රපටයක කොටසක් වගේ අපිට දර්ශනය වෙන්නේ. ඉන්දියානු චිත්‍රපටයක කොටසක් අද දියබැඳිය පෙරහැරට එක් වෙලා වගේ හැඟීමක් තමයි මට ඇති වෙන්නේ. ඉතින් මනෝජ් මහතා ඉතින් ඒ එච්චර හරියට අපූර්වට රංගනයේ යෙදෙන ආකාරයක් දැක ගන්න පුළුවන්. ඉතින් එසේ ඔවුන් සමුගෙන යද්දී තවත් නව නිර්මාණයක් මං හිතන්නේ රණතිසර කලායතනය සමනල්ලු ටිකක් ඉන්නවා. ඒ වගේම මල් ඉතින් චූටි දරුවන්ගේ සුවිශේෂී නර්තනයක් තමයි මං හිතන්නේ මනෝජ් මහතා
චූටි ළමයි මල් වගේලු යෝනිමිස්. ඔව් ඇත්තටම ප්‍රභාස්වර මනසක් හිමි පුංචි ළමයි මල් වගේලු ඉතින් ලස්සන මලක් ඉස්සරහින්ම යනවා. ඒ වගේම ලස්සන සමනැලු ටිකකුත් පස්සෙන් යනවා. ඔව් ඇත්තෙම මල සහ සමනලයා එක්ක බැඳුණු ගීතත් බොහොම තියෙනවනේ අපේ සිංහල සමාජ ක්‍රමේ. සමනලයා කියන්නේ හරි විචිත්‍රවත් ලස්සන සතෙක්. නේ? ඒ ආකාරයෙන් විචිත්‍රවත් වූ එක එක හැඩෙන් වර්ණවත් වූ සමනැලු ගොඩක් අපිට මේ වෙලාවේ දැක් ගන්න පුළුවන්. මං හිතන්නේ මේ දියබැඳිය පෙරහැරේ විශේෂත්වයක් තමයි විවිධ වූ නර්තනාංග එක් කරගෙන තියෙනවා. විවිධත්වය කියන එක මනාව කියන එක උපරිමෙන්ම තියෙනවා. සත්ත්ව ලෝකයේ විවිධත්වයත් උපරිමෙන්ම දැක ගන්න පුළුවන් අපිට. ඒ වගේම සිංහල දෙමළ මේ සම්ප්‍රදායන් සියල්ලක්ම කැටි වෙච්ච විවිධ වූ කලාංගයන්ගෙන් අපේ පෙරහැර වර්ණවත් කරගන්න පෙරහැර සංවිධායක කමිටුව බුද්ධිමත් වෙලා තියෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ සම්බන්ධ වෙන කුඩා දරුවන්, කුඩා ශිල්පීන් මේ ආකාරයෙන් නර්තනය කරගෙන මේ පෙරහැරක නර්තනය කරනවා කියන එකම අපි අගය කළ යුතු වෙනවා ඉවෝනිමිස්. ඇත්තටම මේ නර්තන කලාවේ නර්තන සම්ප්‍රදායේ ඔබ නර්තනාචාර්යවරයෙක් විදියට නර්තන කලාවේ සහ නර්තනයේ අනාගතය පිළිබඳ බයක් වෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම. චූටි බල් කැකුළු අද සූදානම් වෙලා ඉන්නවා මේ කලාව මේ නර්තනය කියන දේ ඉස්සරහට අරගෙන යන්න බොහොම දක්ෂ ලෙස. අපේ කලාව බාර දෙන්න දක්ෂ පරපුරක් ඉන්නවා. ඒ නිසා මේ කලාව අපේ නර්තනය කියන එක තව අවුරුදු ගානකට පරම්පරා ගානකට වියකිලා යන එකක් නැහැ. කහපාට ලස්සන සමනැලියෙක් අපිට දිස්සෙනවා. ලස්සන කහපාට සමනැලියෙක් අර අලංකාරවත් විදිහට රංගනයේ යෙදෙනවා. ඉතින් සත්ත්ව ලෝකයේ විවිධත්වය විචිත්‍රත්වය මොනවට කියාපාන ඒ නර්තනාංගය තාමත් නර්තනයේ යෙදෙන වේ දරුවෝ බාලිකාවෝ පිරිස පොඩි ළමයි වුණාට ඔවුන්ගේ මුහුණුවල කිසිදු මහන්සියක් නැහැ මං හිතන්නේ. බොහොම කැමැත්තෙන් බොහොම ප්‍රසන්න විදියට නර්තනයේ රංගනයේ යෙදෙනවා. මං හිතන්නේ අපිට මේ වාදක කණ්ඩායම අමතක කරන්න බෑ කොයි මොහොතකවත්. ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අපිට අමිලයි. මේ රංගන ශිල්පීන්ගේ රංගනය සාර්ථක කරගන්නට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය උපරිමෙන්ම අද දියබැඳිය පෙරහැර වෙනුවෙන් අපිට දැකගත්ත හැකි වෙනවා. ඊළඟට මං හිතන්නේ සෑම පෙරහැරකම අපිට දැක ගන්න පුළුවන් සුවිශේෂීම අංගයක් විදියට දැක ගන්න පුළුවන් නර්තනාංගයක් කලාංගයක් තමයි බරු කකුල් කාර්යය. ඉතින් මේක බොහොම අපහසු කාර්යයක් නේද? මට නම් මේක මේ පෙරහැර සංස්කෘතියේ තියෙන බොහොම අපහසු කාර්යයක් විදිහට තමයි මේ බරු කකුල් කාර්යය කලාංගය දැක ගන්න පුළුවන් වෙන්නේ. කාන්තා ශිල්පිනියකුත් අපිට එක් වෙලා තියෙනවා බොහොම සිනහමුසු මුහුණින් කිසිදු වෙහෙසක් නැමැතිව. ඇය බොරු කකුල් උඩ සිටම රංගනයේ යෙදෙනවා. පඬිතයට ඒ දණ්ඩ යන බෑලුනේ වෝනිමිස්. ඒ වගේම දෙයක් තමයි මෙතන තියෙන්නේ. පඬිත වුණොත් මේ වැඩේ කරන්න අපහසුයි. මොකද විශේෂයෙන්ම මේ රෙටි දෙකක් උඩ තමයි එයාලගේ ශරීරය බැලන්ස් කරගෙන නැත්නම් සම්බරතාවය පවත්වාගෙන යන්නේ. පවත්වාගෙන නිකම්ම ඇවිදිනව නෙවෙයි එයාලා නර්තනය කරනවා. ඉතින් මේක සිද්ධ කරන්න නම් හොඳ පුහුණුවක් සතත අභ්‍යාසයක් තියෙන්න ඕනේ. මනා පුහුණුවක් නැති වුණොත් මේ කාර්ය මේ ආකාරයට මෙයාට මේ විදිහට සාර්ථකව ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ. මං හිතන්නේ මනෝජ් මහතා මේ විදියට මෙහෙම මේ කණු දෙකක් උඩ හිටගෙන මෙහෙම නර්තනයේ යෙදෙන නම් මේ
සුවිශේෂී අභ්‍යාස කළා තියෙන්න ඕන. මං හිතන්නේ ඔයයි මායි මෙතන මේ විදියට රංගනයේ යෙදුණා නම් මේ පෙරහැර මේ විදියට අවසන් නොවෙන්න තිබුණා. එහෙනම් ගිලන් රථයක්වත් ගෙන්නන්න වෙනවා එහෙම වුණා නම් නේද? ඔව් ඒ වගේම ඔවුන් ඒ ආකාරයට සමුගෙන යද්දී මං හිතනවා මේ පෙරහැර සංස්කෘතියේ මට කතරගම මතක් වෙනවා. කතරගම මහා දේවාල පෙරහැර මතක් වෙනවා මේ කලාංගය දකිද්දී. ඒ බොහොම විශිෂ්ට විදියට බොහොම අනර්ග විදියට මේ මොනර නර්තනය ශිල්පිනියනේ රංගනය සපයන ආකාරය පෙනියනවා. බොහොම සිනාමුසුමුහුණින් යුක්ත වූ ඒ මොනරියන් පිරිස රංගනයේ යෙදෙන ආකාරය අපිට පෙනියනවා. මේ නර්තනය ඉදිරිපත් කරන්නේ දෙබරවැව මුතුහර කලා ආයතනය විසින්. ඒ නර්තන ශිල්පීන් ඉතාමත් ශිල්පිනියන් ඉතාමත් ලස්සනට එයාලගේ නර්තන ඉදිරිපත් කරනවා මොනරියන්ගේ මොනරාගේ චරිතය නැත්නම් මොනරාගේ චලන ලක්ෂණ ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරනවා. මේ අවස්ථාවේදී මම පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි වෝනිමිස්. මේ නර්තනාංගය ඉන්දියාවේ මයිලාට්ටම් කියන නර්තන ආශ්‍රය නිර්මාණය කරපු එකක්. ලංකාවේ ප්‍රථම වතාවට දෙබරව ප්‍රදේශයෙන්ම තමයි ලංකාවට හඳුන්වලා දෙන්නේ. මම මේ අවස්ථාවක් කරගන්නවා මේ මතක් කරන්න. දෙල්නතරු කලායතනයේ සීඩින්ඩි හේවාගේ මැතිතුමා මේ නර්තනය නිර්මාණය කරන්න මූලික වෙලා තියෙනවා. එතනින් පස්සේ මේක රට පුරාම ව්‍යාප්ත වෙලා වර්තමානයේ වෙනකොට ලංකාව පුරාම මේ මොනර නර්තනය ඉදිරිපත් කරන අවස්ථාවල් අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ මේ නර්තනයේ තියෙන විශේෂත්වයක් තමයි පිටුපසෙන් දැක් ගන්න පුළුවන් ඉතාමත් විශාල වූ මොනර තටු අරගෙන තමයි නර්තනය කරන්නේ. මේකේ අපහසුතාවය දැනගන්න නම් ඉවෝනිමිස් මේක අරගෙන නටන්න ඕනේ. මොකද මේ හුලඟ අර මොනර තටුවට වදිනකොට ඒක බැලන්ස් කරගෙන නර්තනය කිරීම ඉතාමත් අපහසු කාර්යයක්. ඔව් මට මේ මොහොතේ මතක් වෙනවා සංස්කෘත ශ්ලෝකයක් අනභ්‍යාසයේ විෂං ශාස්ත්‍රං කියලා. ඒ කියන්නේ අභ්‍යාසයක් නැති වුණාම ශාස්ත්‍රයත් විෂ වෙනවාලු. එහෙම කතා කරද්දී මේ ආකාරයට රංගනයේ මෙසේ නිරත වෙන්න නම් මොවුන්ගේ අභ්‍යාසය සතත අභ්‍යාසය නිරන්තර පුහුණුව අපිට දැක ගන්න පුළුවන්. මං හිතන්නේ මේ විශාල මොනර තටු මේ රැගෙන මේ රංගනයේ යෙදෙනවා කියන එක සුළුපටු කාර්යයක් නෙමෙයි. බොහොම වෙහෙසකර නර්තනාංගයක් තමයි මේ බාලිකාවන් පිරිසක් උනත් මේ රංගනයේ යෙදෙන්නේ. ඒ වගේ මේ නර්තනය තුළ ඒකාකාරී විදියට යන්නේ නැතුව මේ ශිල්පිනියන් විවිධ රංග රටාමවනවා. රවුමට යනවා, පේලි වලට යනවා. විවිධාකාර වූ රංග රටාමවෙන් විවිධ චලන ඔස්සේ තමයි මේ නර්තන ඉදිරිපත් කරන්නේ. ඒක බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට නරඹන්නන්ට ඉතාමත් ලස්සන දර්ශනයක් විදිහට තමයි පෙනෙන්නට තියෙන්නේ. ඉතින් සත්ත්ව ලෝකයේ ආඩම්බරකාරයලුනේ මොනරා. ඉතින් ඒ ආඩම්බරකාර මොනරව අනුකරණය කරන්න අද ආඩම්බරකාර මොනරිය ටිකක් නෙවෙයි. බොහොම සිනහමුසු මුහුණින් ඉන්න මොනරිය ටිකක් තමයි ඇවිත් ඉන්නේ. ඉතින් ඒ ලස්සන මොනරියෝ මේ දියබැදිය පෙරහැර වර්ණවත් කරන්න මේ ආකාරයට රංගනයේ යෙදෙන්නේ අඩවිය බාර වූ කඳ සුරිඳුන් වෙනුවෙන්. ඔවුන් අද රංගනයේ යෙදෙනවා. ඒ වගේම අප ප්‍රදේශයේම මෙවැනි වූ දක්ෂ නර්තන ශිල්පිනියන් ඒ වගේම දක්ෂ වාදන ශිල්පීන් සිටීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. අප ප්‍රදේශයෙන්ම බිහි වෙලා අප ප්‍රදේශයෙන්ම මේ ශිල්පිනියන් අපේම මේ පෙරහැරක් ඉතාමත් ලස්සනට අලංකාරවත් කරමින් ප්‍රේක්ෂකයන්ට ලස්සන දසුන් මවනවා. මනෝජ් මහතා මම මේ වෙලාවේ මේ විශේෂාංගයත් හා බැඳුණු කතාවක් කියන්නම්. කතාවක් කියන්නේ මගේ හිතට නැගෙන දෙයක්. කඳ සුරිඳුන් කියන්නේ රෝහණයට අධිපති. ඉතින් අඩවිය බාර වූ. ඉතින් ඒ අඩවිය බාර වූ දෙවියන් වෙනුවෙන් අඩවියෙන්ම උපන් රංගනයක්. අපිට බොහොම ආඩම්බරයි. ඉතින් රුහුණු මාගම්පත්තුව මේ දකුණු රට මේ ගිරුවාව. ඉතින් අපිට බොහොම ආඩම්බරයෙන් මුළු දකුණු ලක විතරක් නෙමෙයි සමස්ත ලාංකේය අභිමානයට පාත්‍ර ගෞරවාදරයට පාත්‍ර වන නර්තනාංගයක් විදියට මං හිතන්නේ දැක ගන්න පුළුවන්. ලස්සන ලොකු මොනරිය 3 දෙනෙක් ඉන්නවා. හැබැයි ආඩම්බරකාර මොනරා අනුකරණය කරන්නේ ලස්සන සිනා මූණකින් යුක්ත වෙන ලස්සන මොනරිය 3 දෙනෙක් තමයි.
මං හිතන්නේ අර මොනරාගේ තටු සැලීම බොහොම අනර්ග විදියට පිටුපසින් යන මොනරිය බොහොම අනර්ග විදියට ඉදිරිපත් කරනවා. ඉතින් අපූර්වයි ඇගේ රංග විලාසය. ඒ වගේම ඉවෝනි මිස් නැවත වතාවක් මතක් කරනවා මේ වාදන ශිල්පීන් පිළිබඳව මතක් කරන්න ඕනේ. මේ ප්‍රදේශයේම අපේ ප්‍රදේශයේ මේ වාදන ශිල්පීන් ඒගොල්ලෝ ඉතාමත් දක්ෂ ආකාරයට මේ වාදනය සිදු කරනවා. මේ වාදනය මේ ආකාරයට ලස්සනට සිදු වෙන්නේ නැත්නම් ඒ ශිල්පීන්ට මේ ආකාරය වූ නර්තනයන් ඉදිරිපත් කරන්න බැරි වෙන්නට පුළුවන්. ඒ වගේම අපේ මොනරියෝ පිරිස එසේ සමුගෙන යද්දී දියබැන්දිය විහාරස්ථ පෙරහැරේ අවසාන අංගය මං හිතන්නේ මේ සිංහයා අපේ සිංහ බාහු පරපුරේ ඉතිහාසය මතක් කරලා දෙන සිංහයෝ ටිකක් තමයි අපේ දියබැන්දිය පෙරහැර අලංකාරවත් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් සිංහයන්ගේ පසුපසින් යනවා යකැදුරේ කවුද යන්නේ? යකෙක් නේද? ඔව් ඒ යකෙක් තමයි. අපිට මේක හඳුනන්න පුළුවන් පන්දම් නර්තනයක් විදිහට. කියන්නේ පන්දම් අන්තිමට මේක ඒ කියන්නේ බොහොම සීරු කාර්යයක් නේද මේ ගින්දර සමග පෙරහැර ඉවර වෙන තෙක් ගින්දර සමග කරන ක්‍රීඩාවක් නිසා බොහොම ප්‍රවේශමෙන් කරන ක්‍රීඩාවක් විදියට අපිට දැක ගන්න පුළුවන්. පෙරහැරේ නර්තනය කරපු සියලුම ශිල්පීන්ගේ වස්දොස් යන්න කියලා අන්තිමට පන්දමකින් පුච්චගෙන වස්දොස් දුරු කරගෙන යනවා ඒ අවසාන නර්තන ශිල්පියා. අවසාන නර්තන ශිල්පියා ලෙස පෙරහැරේ සියලුම නර්තන ශිල්පීන්ගේ වස්දොස් දුරු කරන්න තමයි ඔහු යන්නේ. එදින රුහුණු මහා දියබැන්දිය විහාරස්ථ රුහුණු මහා වෙසක් පෙරහැර මංගල්‍ය 2026 මේ ආකාරයට තමයි සමාප්තිය සනිටුහන් වෙන්නේ. අපිට මේ සුපැහැදිලි දසුන් සමගින් මේ දර්ශන පෙළ විචිත්‍රවත් අන්දමින් ඉදිරිපත් කරන්නට චතුර මහේෂ් සහෝදරයා ඇතුළු කාර්ය මණ්ඩලය මීඩියා යුනිට් ඔෆ් දියබැන්දිය විහාරය අපිට බොහොම අපූර්ව අනුග්‍රහයක් දැක්වුවා. ඉතින් මං හිතන්නේ තිස්ස මහාරාම ප්‍රදේශයේ මේ වෙසක් පොහොය දින නිමිත්තෙන් ප්‍රදේශයේ පැවැත්වූ පළවෙනි පෙරහැර මංගල්‍ය වෙන්නට ඕන මේ පාර. ඉතින් දියබැන්දිය විහාරස්ථ වෙසක් මහා පෙරහැර 2026 නිමාවට පත්වන්නේ ඒ ආකාරයට. ඉතින් මෙතෙක් වෙලා ඔබ හා අපි සම්බන්ධ වෙලා හිටියා. ඉතින් සම්බන්ධ වුණු මම පුස්තෝල මුල්ල විද්‍යාලයේ ආචාර්යිනී ඉවෝනි එදිරිසිංහ. ඒ වගේම මේ හා සම්බන්ධව මට ඉතාමත් සහයෝගයෙන් මේ කාර්යය සාර්ථක කරගන්න ඊට ප්‍රස්තාව ලබා දුන්න ඔබතුමීට බොහොමත්ම ස්තුතියි. මම තිස්ස මහාරාම මහාවිද්‍යාලයේ නර්තනාචාර්ය මනෝජ් උදයාංග අබේදීර. ඒ වගේම මේ පෙරහැර කටයුත්තට අපිට සහ සම්බන්ධ වීමට ඉඩහසර ලබා දුන් සියලුම දෙනාටත් ඒ වගේම අපිට දායකත්වයේ උපරිමයෙන් සැපයූ අපේ මීඩියා යුනිට් එකටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට.